හරි අපි අද ක්ලාස් එක පටන් ගමු මේ ගොඩක් අය ලොග් වෙලා ඉන්නේ. කලින් සතියේ අපි කතා කරා ඔය ව්‍යාපෘති වාර්තාවක් සකස් කිරීම ගැන. ව්‍යාපෘති වාර්තාවක් මොනවාද ව්‍යාපෘති වාර්තාවක ප්‍රොජෙක්ට් රිපෝට් එක අන්තර්ගත වෙන්නේ මොනවාද කියන එක සහ අර 24 පේපර් එකේ අහලා තිබ්බේ ප්‍රශ්න අපි කතා සාකච්ඡා කරා. ම්ම්. අපි උංගලට නෝට් එකක් දැම්මා මේ අද සාකච්ඡා කරන්න විශේෂයෙන්ම අර ව්‍යාපෘති සැලසුම් කරණයේදී එහෙම නැත්නම් ව්‍යාපෘති කළමනාකරණයේදී භාවිතා කරන මේ ශිල්ප ක්‍රම ශිල්ප ක්‍රම ටිකක් මම එදා කිව්වා ඔයාලට ශිල්ප ක්‍රම රාශියක් තියෙනවා කිය. හ්ම්. එදා මම කිව්වා ඔය ගැටලු ගසටත් කලින් අපි කිව්වේ මොකද්ද පාර්ශවකරුවන්ගේ විශ්ලේෂණය. පාර්ශවකරුවන්ගේ විශ්ලේෂණය ගැටලු ගස විග්‍රහය ඊට පස්සේ මම ගිය සතියේ සාකච්ඡා කරා අර ෂඩුවත විග්‍රහය කියන එක. ෂඩුවත විග්‍රහය එහෙම නැත්නම් සොට් ඇනලිසිස් කියන එක. හ්ම්. ඊට පස්සේ මම කිව්වා ජාල විශ්ලේෂණය කියලා ශිල්ප ක්‍රමයක් තියෙනවා. නෙට්වර්ක් ඇනලිසිස්. ඊට පස්සේ තර්කරාමු විශ්ලේෂණය. ඊට පස්සේ WBS කියලා තියෙනවානේ කාර්ය විභේදන ව්‍යුහය. පස්සේ TOC කියලා ක්‍රමයක් තියෙනවා theory of change වෙනස් කිරීමේ න්‍යාය සංවේදිතා විශ්ලේෂණය ඊට පස්සේ PRA සහභාගීත්ව ගැමි විමසුම ඔයගේ ශිල්ප ක්‍රම ගොඩාක් ව්‍යාපෘති කළමනාකරණයට පාවිච්චි කරනවා. හ්ම්. දැන් මෙතන තව නොකියපු ඒවාත් ගොඩක් තියෙනවා. සාමාන්‍ය 20ක් 25ක් විතර ලියන්න පුළුවන්. ව්‍යාපෘති කළමනාකරණයට භාවිත කරන ශිල්ප ක්‍රම. ඉතින් මේවා ගැන කෙටි සටහනක් ලියන්න සාමාන්‍ය දැනගෙන ඉන්න එක වටිනවා. විභාගෙදී දැන් ඔය 24 පේපර් එකෙත් කියන්නේ එවැනි ශිල්ප ක්‍රම මොනවාද? ශිල්ප ක්‍රමයක් පැහැදිලි කරන්න කියලා. එතකොට අපි බලමු මේ ශිල්ප ක්‍රමවල ඊළඟට ඉතා වැදගත් ශිල්ප ක්‍රමයක් තමයි තර්කරාමු විශ්ලේෂණය කියන එක. ඒ නිසා අපි තර්කරාමු විශ්ලේෂණය ගැන ටිකක් අපි සාකච්ඡා කරමු. ඔයාලා මොනවා හරි තියෙනවා නම් chat එකට දාන්න පුළුවන්.
මම ඔයාලට ෂෙයා කරේ මෙන්න මේ ડોකියුමන්ට් එක. ඔය ව්‍යාපෘති කළමනාකරණයේදී භාවිතා වෙන ශිල්ප ක්‍රම කීපයක් පිළිබඳව මේකේ තියෙනවා. ඔයාලට පේනවා ඇති නේද? හරි මේකේ මේ දැන් තර්කරාම විශ්ලේෂණ ක්‍රමය ගත්තන් පස්සේ මේකේ නම logical framework analysis අපි LFA කියලා කියනවා. එහෙම නැත්නම් අපි කියනවා තර්ක රාමුව හ්ම් තර්ක රාමු න්‍යාසය කියලා කියනවා. logical framework matrix කියලා කියනවා. හරිද? තර්ක රාමු න්‍යාසය තර්ක රාමුව මොකක් කිව්වත් එකයි ඈ. හරිද? logical frame කියන එක මතක තියාගන්න. එතකොට දැන් අපි තර්ක රාමුවක් එහෙම නැත්නම් logical frame එකක් පාවිච්චි කරන්නේ ව්‍යාපෘතියක් සැලසුම් කරද්දී ඒ ව්‍යාපෘතියේ එක් අපි කිව්වොත් අපි කියනවානේ ව්‍යාපෘතියක තියෙනවා කියලා ව්‍යාපෘති ක්‍රියාකාරකම් activities අන්නේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් ඊට පස්සේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් වලින් බිහි වෙන නිමවුම් ඊට පස්සේ නිමවුම් වලින් බිහි වෙන ෂණික ප්‍රතිඵල ඒ ෂණික ප්‍රතිඵල වලින් බිහිවන දිගුකාලීන බලපෑම අන්න මේකේ සම්බන්ධතාවය මේ තර්ක රාමුව හරහා ගොඩ නැගෙනවා. එතකොට ඇත්තටම අපිට එතකොට පුළුවන් ව්‍යාපෘතියක් සැලසුම් කරද්දී ඒ ව්‍යාපෘතියේ තාර්කිකත්වය කොහොමද ගොඩ නැගෙන්නේ කියන එක මේ තර්ක රාමුව හරහා අපිට පෙන්වන්න පුළුවන්. පැහැදිලිද මම කියන එක? මම කියවනේ ව්‍යාපෘතියක අර එකිනෙකට සම්බන්ධ කාරණා ටිකක් තියෙනවා කියලා. නේද? අපි හිතුවොත් මේවා තමයි ව්‍යාපෘති ක්‍රියාකාරකම්. හ්ම්. ඉතින් ව්‍යාපෘති ක්‍රියාකාරකම්. හ්ම්. ක්‍රියාකාරකම්. කියනකට ප්‍රොජෙක්ට් ඇක්ටිවිටීස් කියලා නේ. එතකොට මේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් ක්‍රියාත්මක කිරීම නිසා අපිට බිහි වෙනවා නිමවුම් ව්‍යාපෘති නිමවුම්. එන ප්‍රොජෙක්ට් අවුට්පුට්ස් කියලා. හරි. ඊට පස්සේ ඒ නිමවුම් තුලින් බිහි වෙනවා ව්‍යාපෘති ෂණික ඵල. ව්‍යාපෘති ෂණික ඵල ඒවට අපි කියනවා outcome. ඊට පස්සේ ඒ ෂණික ප්‍රතිඵල වලින් බිහි වෙනවා ව්‍යාපෘති දීර්ඝකාලීන බලපෑම. ව්‍යාපෘති දීර්ඝකාලීන බලපෑම. මේකට කියන ඉම්පැක්ට් කියලා. හරි. මෙන්න මේ වාගේ මේවා අතර සම්බන්ධතාවයක් තියෙනවා. ඒක හොඳට මතක තියාගන්න. මේ සම්බන්ධතාවය. හ්ම්. මේ කියන සම්බන්ධතාවය මතක තියාගන්න. ක්‍රියාකාරකම් වලින් නිමවුම් බිහි වෙනවා. නිමවුම් වලින් ෂණික ප්‍රතිඵල බිහි වෙනවා. ෂණික ප්‍රතිඵල වලින් දීර්ඝකාලීන ප්‍රතිඵල ඇති වෙනවා. එතන මේ කියන තාර්කික සම්බන්ධය තමයි තර්ක රාමයෙන් පෙන්වන්නේ අපිට. එතන දැන් ව්‍යාපෘති වාර්තාවේ අර තාර්කිකත්වය කියලා අපි කොටසක් ගැන කියවනේ. රෂනලිටි තාර්කිකත්වය. එතකොට මේ ඔය තර්ක රාමුව හරහා ඒ තාර්කිකත්වය අපිට ඔප්පු කරන්න පුළුවන්. මේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් කරාට පස්සේ මේ නිමවුම් බිහි වෙනවා. ඒ නිමවුම් තුළින් අපිට ෂණික ප්‍රතිඵල ළඟා වෙනවා. එතනින් දිගුකාලීන ප්‍රතිඵල ළඟා වෙනවා කියලා අපිට තාර්කිකව ඔප්පු කරන්න පුළුවන් තර්ක රාමුව හරහා. හරිද? ඒතර ඒක තමයි මේ තර්ක රාමු ප්‍රවේශයේ තියෙන එක විශේෂත්වයක්.
බලන්න. LFA කියලා කියන කෙටියෙන් මේ ව්‍යාපෘතියක් සැලසුම් කිරීමට ක්‍රියාත්මක කිරීමට සහ ඇගයීමට භාවිතා කරන ඉතා වැදගත් මෙවලමකි. මතක තියාගන්න ව්‍යාපෘතිය මේක හරහා තාර්කිකව සැලසුම් කරාට පස්සේ අපිට ව්‍යාපෘතිය මේ සැලසුම් කරපු විදිහට ක්‍රියාත්මක වෙනවද කියලා බලන්නත් මේකම පාවිච්චි කරන්න පුළුවන් මේ කියන තර්ක රාමුව. ඊට පස්සේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරලා ඉවර වුණාට පස්සේ ඒකේ ප්‍රතිඵල අගයන්නත් දැන් ප්‍රතිඵල කියන්නේ දැන් මේ output outcome impact මේවා බලන්නත් පුළුවන් මේ තර්ක රාමුව පාවිච්චි කරලා. ඒකයි මේකේ තියෙන විශේෂත්වය. එතකොට ව්‍යාපෘති අරමුණු ක්‍රියාකාරකම් සහ අපේක්ෂිත ප්‍රතිඵල තර්කානුකූලව සම්බන්ධ වී ඇති බව තහවුරු කිරීමට මේ උපකාරී වේ. ක්‍රියාකාරකම් අපේක්ෂිත ප්‍රතිඵල කොහොමද තර්කානුකූලව සම්බන්ධ වෙලා තියෙන්නේ කියලා. හතරස් කොටු ආකාරයෙන් සකස් කළ සරහනක්. ඇත්තට මේක මේ මෙට්‍රික්ස් එකක්. අපි කියනවා න්‍යාසයක් කියලා. ඒක මම පෙන්නන්නම් ඒ උදාහරණ මම පෙන්නන්නම්. එතකොට මේක මෙට්‍රික්ස් එකක් විදිහට තමයි හැදිලා තියෙන්නේ. එතකොට අපිට මේකෙන් පුළුවනි අරමුණු ව්‍යාපෘතිය අවසාන ඉලක්කය ගෝල් එක මොකක්ද නේ? මෙන්න මේක තමයි අවසාන මේ ඉම්පැක්ට් එක තමයි අවසාන ඉලක්කය වෙන්නේ අපේ. ඊට පස්සේ ෂණික අරමුණු මේ outcome. ඒකට අපි purpose කියලා කියනවා. ඊට පස්සේ outputs මේ නිමෙවුම්. මේක ප්‍රතිඵල කියලා තියෙන්නේ ඒක නිමවුම් කියලා වෙන්න ඕනේ. සහ ක්‍රියාකාරකම් activities. ඉතා පැහැදිලිව පියරෙන් පියර පෙන්වයි. තර්කණය පරීක්ෂා කිරීම. අපේක්ෂිත ප්‍රතිඵල ලබා ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරකම් මොනවාද? යන්න සහ එම ප්‍රතිඵල මගින් ප්‍රධාන අරමුණ සාක්ෂාත් කරන්නේ කෙසේද යන්න පිළිබඳ if then කියලා කියන්නේ මේක කළොත් මෙහෙම වෙනවා. මෙහෙම නම් මෙහෙම කියන එක. if then තර්කය පරීක්ෂා කරයි. අවදානම් කළමනාකරණය. ව්‍යාපෘතිය සාර්ථක වීමට බලපාන බාහිර සාධක මොනවද කියලාත් මේකෙන් හඳුනා ගන්න පුළුවන්. මේ තර්ක රාමුවේ කෙලවරේම කොලම් එකේ තීරුවේ තියෙන්නේ බාහිර සාධක. ඇගීම පහසු කිරීම. සෑම අරමුණක් සඳහාම මෙනිය හැකි දර්ශක සහ තොරතුරු සොයා ගන්න ආකාරය මේකේ කියනවා. ඒ කියන්නේ අපිට මේකේ මේ කොලම්ස් මම පෙන්නන්න ඒ වලේ කියනවා මොනවාද අපි මේවා මනින දර්ශක. දැන් හිතන්නකෝ දැන් මේකේ ෂණික ප්‍රතිඵල තියෙනවානේ. ෂණික ප්‍රතිඵල මනින මොනවාද දර්ශක. හරිද? ඊට පස්සේ ඒ දර්ශක තහවුරු කරගන්නේ කොහොමද? අනේ කියන කාරණා මේ තර්ක රාමුවේ අන්තර්ගත වෙනවා. මම ඔයාලට පෙන්නන්නම් ඒ විදිහට ගොඩනගන තර්ක රාමුවක්. පොඩ්ඩක් බලන්න මේ මෙන්න මේක මේ ඉංග්ලිෂ් ප්‍රසන්ටේෂන් එකක් තියෙන නමුත් ප්‍රශ්නයක් නෑ ඔයාලට මේ පැහැදිලි කරන්න. එතන මේ LFA කියලා කියන්නේ logical framework analysis කියන එක. දැන් අපි මේ LFA එක තියෙන මේ එහෙම නැත්නම් තර්ක රාමුවක තියෙන විශේෂ ලක්ෂණ තමයි මේක හැම වෙලේම result oriented. ඒ කියන්නේ ප්‍රතිඵල පාදක මේ ඇගීමක් තමයි මේකෙදි වෙන්නේ. කියන්නේ ක්‍රියාකාරකම් නෙමෙයි ප්‍රතිඵල. දැන් ඔයාලට පේනවනේ මේ ක්‍රියාකාරකම් වලින් මේ එන outputs outcome ගැන තමයි අපි බලන්නේ. Logically sets objectives and their causal relationship. ඒ කියන්නේ මේ අරමුණු තාර්කිකව පෙළගස්සලා තියෙනවා සහ ඒ වලේ හේතුඵල සම්බන්ධෙත් මේ තර්ක රාමුව තුල පේනවා. shows whether objectives have been achieved.
මේ අරමුණ අපි ළඟා කරගත්තද කියන එක අපිට මේකෙන් පෙන්නනවා. ඒකට අදාළ ඉන්ඩිකේටර්ස් අපි කියන්නේ දර්ශක මේක ඇතුළත් වෙනවා. ඒතකොට මේ දර්ශක අපිට ඕන කරනවා මොනිටරින් ඇන්ඩ් ඉවලුවේෂන් වලට. මෙහෙයුම් කරන නිසා ඇගීමට. Describe the external factors that influence the project success. Assumptions and risk. අරම අපි කිව්වේ දැන් මේක ක්‍රියාත්මක කරද්දී අපිට තියෙන අවදානම් සාධක risk factors මොනවාද කියන එකත් අපිට තර්ක රාමුව හරහා අපිට කියනවා. එතකොට දැන් මේ අපි මේ න්‍යාසයට එන්න කලින් ඇත්තටම අපි ඊට කලින් කරන වැඩ ටිකක් තියෙනවා. දැන් අපි ඒවා ඇත්තටම සාකච්ඡා කරලා තියෙන්නේ. ස්ටේක්හෝල්ඩර් ඇනලිසිස් අපි සාකච්ඡා කරානේ. පාර්ශ්වකරුවන්ගේ විශ්ලේෂණය, SWOT ඇනලිසිස් සාකච්ඡා කරා ගිය සතියේ. සදුවද විශ්ලේෂණය, ප්‍රොබ්ලම් ට්‍රී ඇනලිසිස් කතා කරා, ගැටලු ගස, ඔබ්ජෙක්ටිව් ට්‍රී, සරමුණු ගස. එතකොට දැන් මෙන්න මේ ලොජිකල් ෆ්‍රේම්වර්ක් මැට්‍රික්ස් එක න්‍යාසයට තමයි දැන් අපි මේ එන්නේ. තර්ක රාමු න්‍යාසය. දැන් මෙහෙම දෙයක් තියෙනවා. දැන් අපි පොදුවේ තර්ක රාමු විශ්ලේෂණය කිව්වොත් මෙන්න මේ කියන විශ්ලේෂණයන් ටිකත් මේක ඇතුලේ තියෙනවා. මොකද මේ තර්ක රාමු විශ්ලේෂණය කියලා කියන්නේ අපි තාර්කිකව විශ්ලේෂණය කරනවා කියන එක. ඒතර ඒ තාර්කිකව විශ්ලේෂණය කරද්දී අපිට මේ හැම විශ්ලේෂණයක්ම වැදගත්. හැබැයි දැන් මේ කතා කරන්න යන්නේ මේ ලොජිකල් ෆ්‍රේම්වර්ක් මෙට්‍රික්ස් කියන එක. එහෙම නැත්නම් තර්ක රාමු න්‍යාසය භාවිතා කරන ආකාරය. මොකද්ද? තර්ක රාමු න්‍යාසය. තර්ක රාමු න්‍යාසය. දැන් න්‍යාසයක් කියලා කියන්නේ මේ දැලක් මෙන්න මේ අර තීරු සහ පේලි වලින් සමන්විත එකකට තමයි අපි න්‍යාසයක් කියලා කියන්නේ. මේ අතටයි මේ අතටයි ඔය විදිහට තියෙන එකට තමයි අපි න්‍යාසයක් කියලා කියන්නේ. මෙට්‍රික්ස් එකක් කියලා කියන්නේ ඒකනේ. ඒකේ තියෙන්නේ කොටු. හරි මේවා අපි කතා කරා මේ පාර්ශ්වකරුවන්ගේ විශ්ලේෂණය SWOT ඇනලිසිස් එක කතා කරා ගැටලු විශ්ලේෂණය කතා කරා ප්‍රොබ්ලම් ට්‍රී මේ තියෙන්නේ ගැටලු විශ්ලේෂණය ඊට පස්සේ අරමුණු විශ්ලේෂණය අපි කිව්වා ගැටලු ගස අරමුණු ගස බවට පත් වෙනවා කියලා එතකොට ඊට පස්සේ අපි කිව්වා උපාය මාර්ගික විශ්ලේෂණය නැත්නම් විකල්ප විශ්ලේෂණයනේ විකල්ප කීපයක් තියෙදි ඊට පස්සේ අපි ඒ විකල්ප විශ්ලේෂණය අපි කොහොමද කරන්නේ කියන එක කතා කරා හරි දැන් අපිට ඕන කරන්නේ මෙන්න මේ log frame matrix කියන එක තර්ක රාමු න්‍යාසය කියන එක the main output of the LFA is the log frame matrix අර විශ්ලේෂණයන් ඔක්කොම කරපු එක අපිට ඕන වෙනවා මේ කියන තර්ක රාමු න්‍යාසය හදන්න අර පාර්ශවකරුවන්ගේ විශ්ලේෂණය ගැටලු විශ්ලේෂණය අරමුණු විශ්ලේෂණය විකල්ප විශ්ලේෂණය SWOT ඇනලිසිස් එක ඔය ටික ඔක්කොම ඕන වෙනවා මේ අවසානයේ අපි මේ කරන තර්ක රාමු න්‍යාසය ගොඩනගන්න. The main output of the LFA is the log frame matrix. The logical framework matrix is used to present information about project objectives. ව්‍යාපෘති අරමුණු පිළිබඳ අපිට තොරතුරු ඉදිරිපත් කරන්න මේ න්‍යාසය ඕන කරනවා. Outputs and activities. Objectives, outputs and activities. In a systematic and logical way. දැන් මේකට logical framework කියන්න හේතුව තමයි මේකෙන් කියන්නේ අපි කොහොමද ව්‍යාපෘතියකට අදාළ මේ දේවල් තාර්කිකව පෙළගස්සන්නේ කොහොමද කියන එක තමයි අපිට මේකෙන් කියන්නේ. ඒ නිසා තමයි මේකට logical framework matrix කියලා කියන්නේ. නේද? ඒ කියන්නේ ව්‍යාපෘතියට අදාළ අරමුණු, නිමැවුම්, ක්‍රියාකාරකම් මේවා තාර්කිකව ක්‍රමානුකූලව මේකේ පෙළගස්සන නිසා තමයි අපිට මේකට තර්ක රාමුව කියලා අපිට කියන්නේ. Logical framework කියලා කියන්නේ. The basic log frame matrix contains 16 cells. The cells කියලා කියන්නේ මම වල මේ ඇදලා පෙන්නන්නේ මේ
1යි 2යි 3යි 4යි මේ පැත්තට 1යි 2යි 3යි 4යි. එතකොට 4 වරක් 4 16ක් තියෙනවා. හරි? Organize into 4 columns and 4 rows. columns 4යි. columns 4යි මේ පැත්තට row 4යි. හරිද? එතකොට ඒක මෙන්න මේ වගේ තමයි ඒකේ ස්වභාවය. පේනවද? මම ඔයාලට සිංහලයකුත් දානවා. දැන් බලන්න මේකේ. දැන් මේකේ විශේෂත්වය තමයි මේකේ අපි පහළ ඉඳලා උඩට තමයි යන්නේ. හරි දැන් මේ අපි ඉස්සෙල්ලා අඳුනගමුකෝ මේකේ තියෙන කොලම්ස් මොනවද කියලා. දැන් මෙන්න මේ ප්‍රධාන කොලම්ස් 4ක් තියෙනවා. මොනවද ඒ කොලම්ස් 4 තියෙන්නේ? මේ පැත්තේ objectives and activities කොලම් එක තියෙනවා. අරමුණු සහ ක්‍රියාකාරකම් තීරුව. ඊට පස්සේ indicators කියලා කියන්නේ දර්ශක තීරුව තියෙනවා. ඊට පස්සේ means of verification කියලා කියන්නේ අපි තොරතුරු සත්‍යාපනය කරගන්නේ කොහොමද, තහවුරු කරගන්නේ කොහොමද කියන එක ඒ කොලම් එක තියෙනවා. මේකට කියනවා සත්‍යේක්ෂණ මාර්ගය කියලා. සත්‍යේක්ෂණ මාර්ගය. ඊට පස්සේ මේ අවසාන කොලම් එක assumptions එහෙම නැත්නම් උපකල්පන අවදානම් සාධක සහ උපකල්පන කියන එක assumptions එහෙම නැත්නම් risk factors කියන එක තමයි මේ කෙලවරේම තියෙන්නේ. එතකොට මේ කොලම්ස් 4ක් තියෙනවා. අරමුණු සහ ක්‍රියාකාරකම් තීරුව, දර්ශක තීරුව, සත්‍යේක්ෂණ මාර්ගය, ඊට පස්සේ උපකල්පන තීරුව. ඊට පස්සේ මේ අතට තියෙනවා තීරු 4ක්. මේ අවසාන අරමුණ ව්‍යාපෘති අවසාන ඉලක්කය මේ ඉම්පැක්ට් කියන එක. ඊට පස්සේ ව්‍යාපෘති පරමාර්ථය outcome කියන එක මෙතන මම ඔයාලට පැහැදිලි කරේ ක්ෂණික ප්‍රතිඵලය. ඊට පස්සේ outputs නිමැවුම් මෙන්න ක්‍රියාකාරකම්. නේ? මේ පල්ලෙහි ඉඳන් යන්නේ ක්‍රියාකාරකම් ඉටු කරාට පස්සේ නිමවුම් බිහි වෙනවා. නිමවුම් වලින් ක්ෂණික ප්‍රතිඵල බිහි වෙනවා. එතනින් අවසාන ප්‍රතිඵල වලට යන්න පුළුවන්. ඊට පස්සේ එතකොට දැන් මේක එන්නේ මෙන්න ඇත්තටම මේක එන්නේ මෙන්න මෙහෙම තමයි එන්නේ මෙහෙම ඇවිල්ලා තමයි උඩට යන්නේ. එතකොට මේ ක්‍රියාකාරකම් කරන්න ක්‍රමය මොකද්ද කියන එක තමයි මේ means කියලා කියන්නේ. දැනට ඒක අමතක කරන්න. දැන් ඔයාලා මෙන්න මේ හතර විතරක් මේ හතරයි මතක තියාගත්තා නම් ඇති. මෙන්න මේ ටික අමතක කරන්න කමන්නේ. මේ කියන්නේ දැන් මේ ක්‍රියාකාරකම් කරන්නේ කොහොමද කියන එක සහ ඒකට ඕන බජට් එක තමයි මේ cost එක කියන එක කියන්නේ. ඊට පස්සේ මෙතන මේ ප්‍රීකන්ඩිෂන්ස් කියලා කියන්නේ දැන් මේක කරන්න මේ ව්‍යාපෘති කරන්න පූර්ව අවශ්‍යතාව ඕනෑද කියන එක. ඔයාලට මම කියවනේ අර පූර්ව ශක්්‍යතා අධ්‍යයනයක් කරනවා කියලා. ඒතකොට පූර්ව ශක්්‍යතා අධ්‍යයනයේදී යම් දේවල් හොයාගන්න ඕනේ මේ ව්‍යාපෘතිය කරන්න මූලිකව හිතන්න ඉඩම් නිරවුල් කරගන්න ඕනේ. අන්න ඒක ප්‍රීකන්ඩිෂන් එකක්. මේක යම්කිසි ආයතනයක අනුමැතිය ගන්න තියෙනවා. පරිසර අධිකාරී. අන්න ඒක ප්‍රීකන්ඩිෂන් එකක්. අන්න ඒවා. මේවා කරොත් තමයි මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන් වෙන්නේ. අන්න ඒ ප්‍රීකන්ඩිෂන්ස් තමයි මෙතන තියෙන්නේ. ඒකත් අමතක කරන්න ජස්ට් ඔයාලා මතක තියාගන්න මෙන්න මේ කොලම්ස් 4යි මේ රෝස් 4යි. හරිද? මේ 4 දෙපැත්තට මතක තියාගන්න. එතකොට තර්ක රාමුව හරි එනවා. මම ඔයාලට සිංහල එකක් පෙන්නන්නම්. හරි. එතකොට මේකේ විස්තර කරලා තියෙන උපකල්පන හරිම. එතකොට මේකේ යන මේ ලොජිකල් ෆ්‍රේම්වර්ක් එකේ මේක ක්‍රියාත්මක වෙන විදිහ ගත්තොත් දැන් මෙතන කෙලවරේම තීරුව මේ උපකල්පන තීරුවනේ. කෙලවරේම තීරුව උපකල්පන තීරුව. හරිද? එතකොට දැන් මේක මෙහෙමයි සිද්ධ වෙන්නේ. මේ ක්‍රියාකාරකම් අපි ඇක්ටිවිටීස් ටිකක් කරනවානේ. ව්‍යාපෘති ක්‍රියාකාරකම් ටික නේද? අපි ගත්තොත් හිතන්නකෝ මේ වාරිමාර්ග ව්‍යාපෘතියක නම් ඒකට ඕන කරන ඇලවේලි ඉදිකරන එක ඒ වගේ ඒ ක්‍රියාකාරකම් එක්ක මෙන්න මේ උපකල්පන එකතු වුණාන් පස්සේ තමයි අපිට මේ නිමවුම් එන්නේ. හිතන්න මේ ක්‍රියාකාරකම් කරද්දී අපිට ඒ සඳහා හොඳ වාතාවරණයක් තියෙයි කියලා අපි උපකල්පනය කරනවා. ඒ ව්‍යාපෘති ක්‍රියාකාරකම් කරන්න. උදාහරණයක් හැටියට අපිට ඒකට ඕන කරන කාලගුණ තත්වයන් හරියට තියෙයි, දේශපාලන පරිසරය හොඳට තියෙයි, ආර්ථික වාතාවරණය හොඳට තියෙයි වගේ. අන්න උපකල්පනත් එක්ක අන්න මේ ක්‍රියාකාරකම් එකතු වුණාන් පස්සේ අන්න නිමවුම් බිහි වෙනවා.
ඊට පස්සේ ඒ නිමවුම් එක්ක ඊට අදාළ උපකල්පන ටිකක් තියෙනවා. අන්න ඒ උපකල්පන එකතු වුණාන් පස්සේ අන්න ක්ෂණික ප්‍රතිඵල බිහි වෙනවා. ක්ෂණික ප්‍රතිඵලත් එක්ක මෙන්න උපකල්පන ටිකක් තියෙනවා. ඒ ටික බිහි වුණාම එකතු වුණාන් පස්සේ අවසාන ප්‍රතිඵල එහෙම නැත්නම් දිගුකාලීන ප්‍රතිඵල බිහි වෙනවා. ඔය ලොජිකල් ෆ්‍රේම්වර්ක් එකේ ওই විදිහට ඔය සිග්සැග් පාත් එක තමයි යන්නේ. හරි? හැම වෙලාවෙම මේ උපකල්පනත් එක්ක තමයි උඩට යන්නේ. ඒ හින්දා අපි අනිවාර්යයෙන්ම මේ උපකල්පන දිහා බලන්න ඕන. නේද? දැන් මම අර එදා ඔයාලට කිව්වේ මේ ව්‍යාපෘති ඔක්කොම කෘෂිකර්ම ව්‍යාපෘති අපි සැලසුම් කරනවා. හැබැයි හදිසියෙම ස්වභාවික ආපදාවක් ආවොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා අන්න අපි අර උපකල්පන වල දානවා කාලගුණික තත්වයන් යහපත් විදිහට තියේ. කෘෂිකර්මයේ කියන වගාවට යහපත් විදිහට කාලගුණික තත්වයන් තියේ. දැන් හිතන්න දැන් මේ දවස්වල අර රජයේ ප්‍රජාශක්ති වැඩසටහන් මේ දවස්වල යනවනේ. එතකොට ප්‍රජාශක්ති වැඩසටහන් වලත් මිනිස්සුන්ට ජීවනෝපායට ඕන කරන ව්‍යාපෘති ක්‍රියාත්මක කරද්දී ඒ යම් යම් උපකල්පන කියන්නේ මිනිස්සු මේ පිළිබඳ යහපත් ආකල්පයෙන් බලයි. ඊට පස්සේ නිලධාරීන් මේ දේවල්වලට උපරිම කැපවීමෙන් කටයුතු කරා. දැන් ඇත්තටම ඒ ජීවනෝපාය ව්‍යාපෘති සාර්ථක කරගන්න බෑ නිලධාරී මේ හරියට කැප වෙලා ඒ වැඩ කරේ නැත්තම්. උදාහරණයකට මේ වසම් වල ඉන්න ආර්ථික සංවර්ධන නිලධාරී. ඒ කට්ටියගේ ජොබ් එක හරියටම කරන්න ඕනේ මේ කියන ඔය ප්‍රජා ශක්ති, ග්‍රාම ශක්ති, දිවිනැගුම හැම එකකම ප්‍රතිඵල ඩිපෙන්ඩ් වෙන්නේ මේ ක්ෂේත්‍ර නිලධාරීන්ගේ මේ කාර්යක්ෂමතාවය මත. ඒකට ඒ කට්ටිය අර දේශපාලන අධිකාරියත් එක්ක සම්බන්ධීකරණය හරියට කරන්න ඕනේ. තමන්ගේ කාර්යාලයක සම්බන්ධීකරණය ප්‍රජාව හරියට මේ එම්පවර් කරන්න ඕනේ, සවිබල ගන්නන්න ඕනේ. එතකොට තමයි ඒ ඔය ජීවනෝපාය ව්‍යාපෘති සාර්ථක වෙන්නේ නේ. එහෙම නැත්නම් හැමදාම අපි එක එක දේවල් කරනවා. නමුත් මිනිසුන්ගේ දරිද්‍රතාවය, දිලිදුකම එතනමයි. පැහැදිලිද? ඉතින් ඒ නිසා දැන් මෙතන අන්න උපකල්පනය කරනවා අපි ආර්ථික වසම් බාර ආර්ථික සංවර්ධන නිලධාරීන් උපරිම වශයෙන් මේ ව්‍යාපෘති සඳහා කැප වෙයි. එතකොට ඒ assumption එකත් එක්ක තමයි අපේ අර outcome එක අපිට එන්නේ. මිනිසුන්ගේ කුටුම්බ ආදායම් වැඩි වෙන්නේ. ඒකෙන් තමයි ජීවන තත්ත්වය වැඩිදි වෙන්නේ. එතකොට ඊට පස්සේ දේශපාලන ස්ථාවරත්වය පවතී. රටේ ආර්ථික මේ මූල්‍ය ස්ථාවරත්වය පවතී. හරිද? ස්වභාවික ආපදා ඇති වෙන්නේ නැහැ. අන්න ඒ වගේ උපකල්පනත් එක්ක තමයි මේ වැඩේ ඉස්සරහට යන්නේ. හරි, ඊට පස්සේ මම කියවනේ අර දර්ශක ඉන්ඩිකේටර්ස් තියෙනවා කියලා. දර්ශක තීරුවක් තියෙනවා කියලා. එතකොට දර්ශක කියලා කියන්නේ මොනවද ළමයි? දර්ශක ඉන්ඩිකේටර්ස්. දර්ශක කියලා කියන්නේ අපි දැන් මොන හරි දෙයක වෙනස් වීම මනින්නේ අපි ඉන්ඩිකේටර් එකකින්, දර්ශකයකින්. Indicators measure to verify to what extent the results are achieved. කොච්චර වෙනස් වීමක් වුණාද? කොච්චර ප්‍රතිඵලයක් ඇති වුණාද කියලා මනින්නේ අපි දර්ශක වලින්. දැන් උදාහරණයකට දැන් මම කිව්වේ ඒක පුද්ගල ආදායමේ වෙනස් වීම. කුටුම්බ ආදායමේ වෙනස් වීම. අන්න දර්ශක. ඊට පස්සේ ගණ්ඩකෝ දැන් අපි ගත්තොත් සෞඛ්‍ය දර්ශක හැටියට තියෙන ලදරු මරණ අනුපාතය, මාතෘ මරණ අනුපාතය. ඊට පස්සේ ළමා මන්ද පෝෂණය. අන්න ඒ වගේ දර්ශක තියෙනවා අපිට. එතකොට මේකෙත් අපි මේ දර්ශක දානවා. Specify how the achievements of an objective can be verified or demonstrated. එතකොට අපි දාන්න ඕනේ කොහොමද මේ කියන මේ අරමුණු ළඟා කරගන්නේ කොහොමද කියන එක අපි කියන්න ඕනේ. මේ දර්ශක වලින් අපි කොහොමද මනින්නේ සහ කොහොමද මේක ළඟා කරගන්නේ. Provide a basis for monitoring and evaluation. අපිට මේක හරහා monitoring and evaluation කරන්න පුළුවන්. ඒ කියන්නේ මෙහෙයුම් කරන්නේ සහ ඇගීම කියන එක අපිට මේ හරහා කරන්න පුළුවන්. එතකොට ඉන්ඩිකේටර්ස් වල තියෙනවා මේ දර්ශක වල තියෙනවා අපිට මේ පැති තුනක්. ඕනෑම දර්ශකයක අපිට තියෙනවා පැති තුනක්. ඒ එකක් තමයි ඒවා quantity කියන එක. quantity ඒ කියන්නේ අපිට පුළුවන් ඒකේ යම්කිසි මේ ප්‍රමාණයක් මෙන්න බලන්න. දැන් මම අර කලින් කිව්වේ ඒක පුද්ගල ආදායම, කුටුම්බ ආදායම,
quantity එකක් තියෙනවා. සමහර දර්ශක තියෙනවා ඒවල qualitative quality කියන එක. දැන් හිතන්නකෝ අපි මෙහෙම අපි ඒවල අහලා තියෙනනේ දර්ශකයක් human development index කියලා එකක් අහලා තියෙනවද? ඒකට කියන්නේ මානව සංවර්ධන දර්ශකය කියලා. එතකොට මේ මානව සංවර්ධන දර්ශකය ඒක මේ ඒකේ quality පැත්තට තමයි ඒකේ තියෙන්නේ. දැන් මිනිස්සු කොච්චර සතුටින් ජීවත් වෙනවද? ඒවල අහලා තියෙන සන්තුෂ්ටි දර්ශකය කියලා ලෝකේ තියෙනවා කියලා happiness index කියලා එකක්. එතකොට මේ happiness index එකේ දැන් අපේ ලංකාවත් ඉන්නවා මම හිතන්නේ 100 ගානකට. ඒ happiness index එකේ උඩම ඉන්නේ මේ නෝර්වේ, ස්වීඩන් ඒ වගේ රටවල් තමයි ඉන්නේ. ලක්සම්බර්ග්. එතකොට දැන් ඒ දර්ශකයේ දැන් happiness index එක ගත්තොත් ඒක quality එකක් නේ, quality එකක්. ඒක මේ ගුණාත්මක දර්ශකයක්. ඊට පස්සේ මේ time කියන ෆැක්ටර් එක මොන කාල සීමාව තුළද මේ වෙනස් වීම? 2025 ඉඳලා කොච්චර කාලයකටද මේ කියන්නේ? අනේ දර්ශකවල එන්නේ කියන ස්වභාවය තියෙනවා. එතකොට අපිට පුළුවනි දර්ශක මෙන්න මේ levels තුනෙන්ම දර්ශක අපිට තියන්න පුළුවන්. මොනවාද මේ levels තුන? නිමවුම්, ශනික ප්‍රතිඵල, දිගු කාලීන ප්‍රතිඵල. මෙතන මේ කියන්නේ outputs, මේ outcome, මේ impact. මෙන්න මේ levels තුනේදීම අපිට ওই දර්ශක අපිට මේ තියෙනවා. අපිට ඒ දර්ශක හඳුනා ගන්න පුළුවන්. හරි මේකේ දැන් අර ඔයාලා දැක්කනේ overall objective කියලා කිව්වේ මේ impact එක, purpose කියලා කිව්වේ outcome එක, result කියලා කිව්වේ output එක. එතකොට මේ තුනේම indicators තුනක් තියෙනවා. මේ බලන්න. output indicators මම කිව්වේ නිමවුම් දර්ශක, outcome indicators ශනික ප්‍රතිඵල වලට අදාළ දර්ශක, impact indicators කියලා කියන්නේ දීර්ඝකාලීන ප්‍රතිඵල වලට අදාළ දර්ශක. හරි? ඒ තුනේම දර්ශක තියෙනවා. හරි. එතකොට දැන් අපි ඔය කිව්වේ දැන් මේකට ගියොත් අපි කෙලින්ම මේ ලොක් ෆ්‍රේම් එකට ගියොත් දැන් අපි කතා කරේ මෙන්න මේ දර්ශක කියන මෙන්න මේක ගැන තමයි අපි කතා කරන්නේ. මෙන්න මේ දර්ශක. හරි. මේකට දර්ශක තියෙනවා, මේකට දර්ශක තියෙනවා, මේකට දර්ශක තියෙනවා. හරි. ඊට පස්සේ ඊළඟට අපි කිව්වේ means of verification. සත්‍යක්ෂණ විදිය. මාර්ගය. කොහොමද දැන් මේවා අපි තහවුරු කරගන්නේ කියන එක තමයි ඒකෙදී අපි බලන්නේ. කොහොමද තහවුරු කරගන්නේ? උදාහරණයක් විදිහට මේ නිමවුම් මෙච්චරක් ලැබුණා. දැන් හිතන්න මේ ව්‍යාපෘති මේ ජීවනෝපාය ව්‍යාපෘති වලින් මේ කට්ටියගේ අස්වැන්න මෙච්චරක් වැඩි වුණා. අපි තුමු දර්ශකයක කියන අස්වැන්න මේ කිලෝ මෙච්චරක් වැඩි වුණා කියලා. එතකොට කොහොමද අපි දැනගන්නේ වැඩි වුණා කියලා? කොහෙන්ද ඒක තහවුරු කරගන්නේ? ඒක තමයි සත්‍යක්ෂණ විදිය කියලා කියන්නේ. ඒක කොහේ හරි රෙකෝඩ් වෙලා තියෙනවද? වාර්තා වෙලා තියෙනවද? මොකක්ද මේ රෙකෝඩ් එක? අස්වැන්නු සමීක්ෂණ වාර්තාද? මේ මහ බැංකු වාර්තාද කියන එක. හරිද? ඊට පස්සේ මේ අවසාන තීරුව තමයි අර උපකල්පන. මොනවාද උපකල්පන කියන එක තමයි අවසාන තීරුව. හරි බෝඩ් එක ක්ලියර් නෑ මේ නමුත් මම පෙන්නන්න ඔයාලට මේකේ උදාහරණයක් අරන් පෙන්නන්න. හරි. එතකොට මේ මෙතන මේ සත්‍යක්ෂණ විදියට අපිට එක එක ප්‍රොජෙක්ට් ડોකියුමන්ට්ස් එන්න පුළුවන්, ෆීල්ඩ් වෙරිෆිකේෂන් රිපෝර්ට්ස් එන්න පුළුවන්, ඇඩොක් ස්ටඩීස් රිපෝර්ට්ස් එන්න පුළුවන්. ඒ මොනවාගේ හරි අපි තහවුරු කරගන්නවා.
හරිද? එතකොට මේ හැම මට්ටමකෙම ප්‍රතිඵල රිසල්ට්ස් තමයි මේකදී අපි බලන්නේ. ඇත්තටම මේ තර්කරාමු න්‍යාසය කියලා කියන්නේ ඒක ඇවිල්ලා මේ ප්‍රතිඵල පාදක ශිල්ප ක්‍රමයක්. අපි ප්‍රතිඵල පාදක ශිල්ප ක්‍රමයක් කියලා කියන්නේ හැම වෙලාවෙම රිසල්ට්ස් බේස් ප්‍රතිඵල රිසල්ට්ස් තමයි අපේක්ෂා කරන්නේ. රිසල්ට්ස් බේස් මැනේජ්මන්ට් කියලා කියන්නේ ප්‍රතිඵල පාදක කළමනාකරණය. නේද? දැන් මේ ඇක්ටිවිටීස් අවුට්පුට් අවුට්කම් ඉම්පැක්ට් මේ ඔක්කොගෙම අපි රිසල්ට්ස් තමයි බලාපොරොත්තු වෙන්නේ. ප්‍රතිඵල තමයි බලාපොරොත්තු වෙන්නේ. හරි. එතකොට මම ඔයාලට පෙන්නන්නම් මේ විදිහට හදපු තර්ක රාමුවක්. පේනවද ඔයාලට මේක? හරි. මේ තියෙන්නේ ඔය මේ හිතන්නකෝ මොකක් හරි ගංගාවක අපි තුමු කැලණි ගඟ කියලා. ඒ වගේ මේ ගංගා දූෂණයත් එක්ක මේ ඒ තියෙන ගැටලුවකට ඔය ගඟකට අපවිත්‍ර වීම, ඒ කියන්නේ කර්මාන්ත ශාලා සහ ඒ ගඟ දෙපස පදිංචිකරුවන්ගේ ක්‍රියාකාරකම් නිසා අපි හිතමු ඒ ගඟක් දූෂණයට ලක් වෙද්දී ඒ වෙනුවෙන් කරන පරිසර ව්‍යාපෘතියකට අදාළ මේ තර්ක රාමුවක් තමයි මේ තියෙන්නේ. එතකොට මේ තියෙන්නේ ඇත්තටම අර මේ පැත්තේ තියෙනවා ඒ අරමුණු දූරාවලිය, මේ පැත්තේ තියෙනවා ඒ අනිත් කොලම්ස් 4, මේ තියෙන්නේ මේ දර්ශක කොලම් එක, මේ තියෙන්නේ සත්‍යක්ෂණ මූලාශ්‍රය විදිය, මේ තියෙන්නේ උපකල්පන හා අවදානම් සාධක. දැන් ඔයාලට පේනවා ඇති මෙන්න මෙතන මේ උපකල්පන හා අවදානම් සාධක මෙතන නැහැ. හරිද? ඒක නැති වෙනවා හේතුව පැහැදිලි කරා. හරි? මේකේ පහළ ඉඳලා අපි ආවොත් දැන් මෙතන මේ තියෙන ව්‍යාපෘති ක්‍රියාකාරකම් ටික තමයි මෙතන මේ තියෙන්නේ. ඔයාලට පේනවා ඇති මේ ව්‍යාපෘති ක්‍රියාකාරකම්. එතකොට මේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් වලට ඕන කරන මුදල් අවශ්‍යතාවය, එහෙම නැත්නම් අපි කියන්නේ අයවැය තමයි මෙතන මේ පිරිවැය මේ අවශ්‍යතාවය මේ තියෙන්නේ. ඊට පස්සේ අර පූර්ව කොන්දේසි තමයි මේ තියෙන්නේ මෙතන. මෙතන තියෙන්නේ මේ ඉදිකිරීම අවසර හිමිවීම වගේ ඒ පූර්ව කොන්දේසි. එතකොට මේ පූර්ව කොන්දේසි ඊට පස්සේ මේ තියෙන අවශ්‍ය කරන බජට් එක පිරිවැය පැත්ත එකතු වුණාන් පස්සේ තමයි අපිට මේ ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. එතකොට මේකේ ක්‍රියාකාරකම් හැටියට දැන් මේ ව්‍යාපෘතියේ මේ ගංගා දූෂණය වළක්වන්න කරන දේවල් තමයි මෙන්න මේවා. කර්මාන්ත ශාලා සහ ගෘහ ඒකක සමීක්ෂණය. හරිද? යෝග්‍ය තාක්ෂණය හඳුනා ගැනීම. දිරිදීමනා ක්‍රම සැලසුම් කිරීම, අත්හදා බැලීම හා ක්‍රියාත්මක කිරීම. නෛතික රෙගුලාසි සංශෝධනය නියාමනය කිරීම. කර්මාන්ත ශාලා සහ ගෘහ ඒකක අපජල පරිවහන පද්ධතියට සම්බන්ධ කිරීම.
මහජන දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම. අපජල පරිවහන පද්ධතිය නඩත්තු කිරීම පිළිබඳ පුහුණුව. ඔන්න ඔය වගේ ක්‍රියාකාරකම් ටිකක් තමයි මේ ව්‍යාපෘතිය තුල කරන්නේ. මේක පරිසර ව්‍යාපෘතියන්නේ. එතකොට මේ ගඟ දූෂණය වෙන එක වළක්වා ගන්න මේකට අදාළ ගැටලු ගසකුත් තියෙනවා. ගැටලු ගසේ මූලික ගැටලුව තමයි ගංගා ජලය අපවිත්‍ර වීම. ඒතකොට ඒකට හේතු තමයි එක හේතුවක් තමයි අර ගඟ දෙපස පදිංචිකරුවන් අපජලය බැහැර කරන එක. තව හේතුවක් තමයි කර්මාන්ත ශාලා වලින් අපජලය ගඟට බැහැර කරන එක. පොඩ්ඩක් කැලණි ගඟ ඔලුවට ගන්නකො. කැලණි ගඟෙත් තියෙන මේ සිද්ධියමනේ. එතකොට අපි මේකට ව්‍යාපෘතියක් කරනවා නම් අන්න අපි කරන්න ඕන මේ මිනිස්සු දැනුවත් කරන එක. ඊට පස්සේ ඒ කට්ටිය දැනට ඒ කට්ටියගේ අපජලය බැහැර කරන්න ඒ කට්ටියට සිස්ටම් එකක් නැත්තම් අපි නගර සභාවෙන් හරි මේ ප්‍රොජෙක්ට් එක කරන අය අපජල පරිවහන පද්ධතියක් අපි කියන්නේ සෙවරේජ් සිස්ටම් එකක් අලුතෙන් ඉදි කරලා ඒකට අර ගෙවල් වල කනෙක්ෂන් එක ගන්න ඕන. කර්මාන්ත ශාලාවල කනෙක්ෂන් එක අරගෙන ඒ වේස්ට් වෝටර් කියන එක වෙනම නෙට්වර්ක් එකකින් බැහැර කරන්න ඕන. ඒතකොට ඒක තමයි දැන් මේ කරන ප්‍රොජෙක්ට් එක. ඒතකොට ඒකට ඕන කරන මෙන්න ක්‍රියාකාරකම් ටික මෙතන මේ ක්‍රියාකාරකම් ටික අපි කරනවා. ඒ ක්‍රියාකාරකම් ටික කරාට පස්සේ මෙන්න ඇති වෙන ප්‍රතිඵල එහෙම නැත්නම් නිමවුම්. හරිද? මොකද වෙන්නේ මේ ක්‍රියාකාරකම් නිසා මේ කර්මාන්ත ශාලා සහ ගෘහ ඒකක ඍජුව ගඟට අපජලය බැහැර කිරීමෙන් වැළකීම කියන රිසල්ට් එක තමයි නිමවුම තමයි අපිට එන්නේ. එතකොට දැන් ඒක එහෙම වෙනවද කියලා දැනගන්න අපිට තියෙන්න ඕනේ දර්ශකයක් මොකක් කරන්නේ. දැන් අපි මේ දැනුවත් කිරීම සහ මේ අපජල පරිවහන පද්ධතියක් සිස්ටම් එකක් හදලා ඒකට කනෙක්ෂන් ගත්තට පස්සේ දැන් මේ ගෘහ ඒකක වලිනුයි කර්මාන්ත ශාලා වලිනුයි අපජලය මේකට බැහැර කරන්නේ නැහැ කියන නිමවුම අපිට තහවුරු කරගන්න දර්ශකය මොකක්ද? කර්මාන්ත ශාලා මගින් බැහැර කරන අපජලය 80%ක් සහ ගෘහස්ත අපජලය 70%ක් වසර 2022 දී විධිමත් පද්ධතීන් යටතේ බැහැර කිරීම. 80%ක් 100%ක් අපිට නැති කරන්න බෑ. ගෘහස්ත අපජලය බැහැර කිරීම 80%ක්. කර්මාන්ත ශාලා වලින් 80%ක්, ගෘහස්තව 70%ක්. අපජලය දැන් ගඟට නෙමෙයි බැහැර කරන්නේ. ඒකට බැහැර කරන්නේ කෙලින්ම අර අපේ සෙවරේජ් සිස්ටම් එකට. අන්න ඒක තමයි අපේ දර්ශකය. කොහොමද මේ දර්ශකය අපි තහවුරු කරගන්නේ? සෞඛ්‍ය සංඛ්‍යාලේඛන වාර්තා. හරිද? සමහරවිට නගර සභාවේ හරි කොහොම හරි අපිට ඒක වෙන්නේ මෙහෙමයි කියන එක අපිට තහවුරු කරගන්න වාර්තා තියෙන්න ඕන. දැන් මේ ගඟෙන් දීවර කර්මාන්තයක් සිද්ධ වෙනවා. එතකොට මේ දීවර කර්මාන්තයටත් ලොකු බාධාවක් මේ අපජලය මේකට බැහැර කරන එක. ඇයි? අපජලය බැහැර කරාන් පස්සේ ඒකේ ඉන්න මාළු මැරෙනවා. එතකොට දීවර කර්මාන්තයක් නැති වෙනවා. එහෙනම් ඒ ආශ්‍රිත ගත්ත තොරතුරුත් මේකදී අපිට ගන්න පුළුවන්. එතන මොකද්ද මේ අවදානම එහෙම නැත්නම් උපකල්පනය අපේ? උපකල්පනය තමයි ගංග ඉහළ මූලාශ්‍ර මගින් දූෂණය සිදු නොවීම. හරි. දැන් මේ අපි කතා කරන්නේ ගඟ මැද්දේ. හැබැයි ගඟ ආරම්භ වෙන තැනින් එහෙම මොනවා හරි මේකට දූෂණයක් ගඟට සිද්ධ වෙනවා නම් එහෙනම් අපිට මේක වළකින්නේ නැහැ. මේ මැදදී තමයි අපි මේ කතා කරන්නේ. කැලණි ගඟ කියලා හිතන්න. දැන් මේ කැලණි ගඟේ ආරම්භක ස්ථාන වලින් දූෂණයක් සිද්ධ වෙනවා නම් ගඟට අපජලය අපද්‍රව්‍ය බැහැර වෙනවා නේද? එහෙනම් අපි උපකල්පනය කරනවා එහෙම වෙන්නේ නැහැ. මේක වෙන්නේ මේ මැදදී තමයි. අපද්‍රව්‍ය ගඟට බැහැර කිරීම අවම තත්වයෙන් තිබීම කියන අපේ උපකල්පනයේ යටතේ. හරි. ඊට පස්සේ මේ ව්‍යාපෘති නිමවුමෙන් අපිට එනවා ව්‍යාපෘති ෂණික ප්‍රතිඵලයට. එහෙම නැත්නම් ව්‍යාපෘති අරමුණ තමයි ව්‍යාපෘතිය ගංගා ජලයේ ගුණත්වයේ වැඩි දියුණු වීම. එතන වැඩි දියුණු කිරීම. හරිද? වෝටර් ක්වොලිටි එක වැඩි කරන එක. දැන් මොකක්ද ඒක මනින දර්ශකය? ගංගා ජලයේ ගුණත්වයේ වැඩි දියුණු වුණා නම් අපිට ඒක මනින තියෙන දර්ශකයක් තමයි මත්ස්‍ය පරිභෝජනයේ නිසා රෝග බාධ වලට ලක් වෙන ප්‍රතිශතය යම්කිසි ප්‍රතිශතයකින් අඩු වෙනවා නම් අන්න ඒක එක දර්ශකයක්. නේ? මොකද මේ ගඟෙන්
අල්ලන මානු කන පාරිභෝගිකයෝ ඉන්නවා. එතකොට ඒ කට්ටියට දැන් මේ අපජලයත් එක්ක තිබ්බොත් දැන් හිතන්නකෝ බේරේවැව. දැන් බේරේවැවේ මේ මත්ස්‍ය සම්පත ඇති කරන්නත් බෑ. ඒව පරිභෝජනය කරන්නත් බෑ. එතකොට අන්න ලෙඩ වෙන ප්‍රතිශතය අඩු වෙනවා නම් අන්න ඒක දර්ශකයක්. ඊට පස්සේ මත්ස්‍ය අස්වැන්න කියන එකත් ගන්න පුළුවන් නේ. දැන් මේ හොඳ ක්ලීන් වෝටර් තියෙනවා නම් මේකේ මත්ස්‍ය සම්පත වැඩියෙන් මේ බෝ වෙනවා. එහෙම නැත්නම් මේ ක්ලීන් වෝටර් නැත්නම් එහෙම වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහෙන්ද මේක තහවුරු කරගන්නේ? මෙන්න සෞඛ්‍ය සංඛ්‍යාලේඛන වාර්තා. මේ දියවර වාර්තා. එතකොට උපකල්පනය මොකද්ද? වෙළඳපොළ මත්ස්‍ය මිල ගණන් ස්ථාවර වීම. සංචාරක ප්‍රවාදන රචනා ප්‍රදායි සිදුවීම. හරිද? එතකොට දැන් මේකෙන් සංචාරක ආකර්ෂණයකුත් තියෙනවා මේ කියන මේ ගඟ ආශ්‍රිතව. ඊට පස්සේ මේ මාළු අල්ලලා ජීවත් වෙන පිරිසකුත් ඉන්නවා. එහෙනම් ඒ කට්ටියට මේ අලෙවි කරලා මේකෙන් ආදායමකුත් ඒ කට්ටිය ගන්නවා. ඊට පස්සේ අපි එනවා සමස්ත අවසාන ඉලක්කයට. අපි කියන්නේ ඉම්පැක්ට් එක කියලා කියන්නේ. ඒක තමයි ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වීම. අන්න දීර්ඝ කාලීන වෙන හැද හිතන්න අපි මේ ගංගා ජලයේ ගුණත්වය වැඩි කරේ. ඒකෙන් දීර්ඝ කාලීන මිනිසුන්ගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වෙනවා. කොහොමද? එක පැත්තකින් ඒ කට්ටියට පිරිසුදු ජලය තියෙනවා ගඟේ. මත්ස්‍ය සම්පත හොඳයි. ලෙඩ රෝග අඩුයි. එතකොට ඊට පස්සේ සංචාරකින් ආකර්ෂණය වැඩි. නේද? ඒකත් එක්ක මිනිසුන්ගේ ජීවන තත්ත්වය දියුණු වෙනවා. මිනිසුන්ගේ ජීවන තත්ත්වය දියුණු වුණා කියලා කොහොමද දැනගන්නේ? මොකද්ද දර්ශකය? අන්න මත්ස්‍ය ආදායම වැඩි වීම වෙන්න පුළුවන්. සංචාරක ආදායම වැඩි වීම වෙන්න පුළුවන්. ඒක පුද්ගල ආදායම වැඩි වීම. එනත කුටුම්බ ආදායම වැඩි වීම අන්න දර්ශක. එතකොට මොනවද ඒක තහවුරු කරගන්න මූලාශ්‍ර? මහා බැංකු වාර්තා, සමාජ ආර්ථික සමීක්ෂණ වාර්තා. මේ වලින් තමයි තහවුරු කරගන්නේ. එතකොට ළමයි දැන් මෙතන ඉම්පැක්ට් එකට ආවට පස්සේ ආයේ උපකල්පන අවශ්‍ය නැහැ නේ. ඒ හින්දා තමයි මෙතන උපකල්පන නැත්තේ. අයි මේකට ආයේ උපකල්පන අවශ්‍ය කරන්නේ නැහැ. හරිද? සමහර විට අවශ්‍ය නම් දැන් මෙහෙම දැන් හිතන්න ජනතාවගේ ජීවන තත්ත්වය වැඩි දියුණු වෙන්න බලපාන වෙන බාහිර සාධක තියෙනවනේ හිතන්න. රටේ ආර්ථික අපිට උද්දමනය නැහැ. උද්දමනකාරී තත්ත්වයක් නැහැ. ඊට පස්සේ වසංගත රෝග නැහැ. එහෙම නැත්නම් ආර්ථික හා දේශපාලන ස්ථාවරත්වයේ පවතී. අන්න ඒ වගේ උපකල්පනයක් ඕනනම් මෙතෙට දාන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ කියන ඉම්පැක්ට් එකට බලපාන. මේ ඉම්පැක්ට් එකට බලපාන. එතකොට මෙන්න මේ විදිහට තර්ක මම මේක ඔයාලට ෂෙයා කරන්න තර්ක රාමුවක් අපිට ගොඩනගන්න පුළුවන් අපේ ඕනෑම ව්‍යාපෘතියකට. හරිද? ඕනෑම ව්‍යාපෘතියකට මේ වගේ තර්ක රාමුවක් ගොඩනගන්න පුළුවන්. දැන් අර අපි කතා කරගෙන ආවේ ගිය සතිය අර මේ රේල් පාරේ අනවසර පදිංචිකරුවෝන්ට අර හවුසින් ස්කීම් එකක් දෙන එකනේ. ඒකටත් මේ වගේම තර්ක රාමුවක් අපිට ගොඩනගන්න පුළුවන්. හරිද? එතකොට සාමාන්‍ය තර්ක රාමු ගැන කෙටි සටහන් ලියන්න තමයි එන්නේ. හරි? කෙටි සටහන් ලියන්න එන්නේ තර්ක රාමුවක් ගොඩනගන්න දුන්නොත් ඉතින් බැරි වෙලාවත් ඒක ගොඩනගන්නත් ඔයාලට පුළුවන් වෙන්න ඕනේ. ඒක ලොකු දෙයක් නෑ. ඉංග්‍රීසි එකත් ෂෙයා කරන්න හරි. දැන් පැහැදිලි නේද තර්ක රාමු විශ්ලේෂණය කියන එක පැහැදිලි නේද? හරිද? හැම වෙලාවෙම දැන් පොඩ්ඩක් ඉන්නකෝ මම දැන් ඔයාලා මේ තර්ක රාමු ගැන මේ විස්තරේ ලියලා හරිද? කෙටි සටහනක් ලියන්න ආවොත් මේ විස්තරේ ලියලා පොඩ්ඩක් ඇඳලත් පෙන්නඳ මෙන්න මේ විදිහේ ස්වරූපයක් තමයි මේක න්‍යාසයක් ආකාරයට ඇඳොත් මෙන්න මේ විදිහට තමයි තියෙන්නේ කියලා පොඩ්ඩක් ඇඳලා පෙන්නන්න. මේ පැත්තේ මේ කොලම් එක අර අරමුණු දූරාවලිය.
ඊට පස්සේ තියෙනවා කිව්වා දර්ශක. මේකට කියන්නේ සත්‍යේක්ෂණ දර්ශක කියලා. සත්‍යේක්ෂණය කියලා කියන්නේ මනින දර්ශක කියන එක. ඊට පස්සේ සත්‍යේක්ෂණය කරන විදිය ක්‍රමය මාර්ගය. ඊට පස්සේ උපකල්පන. උපකල්පන කියලාත් කියනවා. එහෙම නැත්නම් අවදානම් සාධක. ඔන්න. හරි. ඊට පස්සේ මේ පැත්තේ මෙතන අවසානයේටම තියෙනවා ද අපේ ව්‍යාපෘති දිගු කාලීන අරමුණ. එහෙම නැත්නම් දිගු කාලීන ප්‍රතිඵලය කියලා අපි කියනවා. ඉම්පැක්ට් එක කියලා. ඊට පස්සේ ක්ෂණික ප්‍රතිඵල outcome. ඊට පස්සේ ව්‍යාපෘති නිමවුම් කිව්වේ outputs කියලා. ඊට පස්සේ ව්‍යාපෘති ක්‍රියාකාරකම් activities. හරිද? ඔන්න ඕක ඔයාලා මේ කෙටි සටහනේ විස්තර ටික ලියලා ඔන්න ඔය මේක මේ න්‍යාසෙත් ඔන්න ඔහම ඇඳලා පෙන්නවා නම් මෙන්න මේ වගේ මේ න්‍යාසයක් කරා තමයි මේක ගොඩනගන්නේ කියලා ඔයාලට සම්පූර්ණ ලකුණු හම්බ වෙනවා. හරිද? මේ මැට්‍රික්ස් එක තමයි තියෙන්නේ. එතකොට මේ තොරතුරු තමයි ඒකේ ඇතුළත් වෙන්නේ. හරි. හරි. ඊට පස්සේ ඊළඟ එකට අපි යමු. මේ තර්ක රාමුව ගැන කතා කරනවා නම් මේ උදාහරණ ඔස්සේ සෑහෙන කතා කරන දේවල් තියෙනවා. නමුත් මම හිතන්නේ අපි අනිත් ඔය ශිල්පකම ගැන කතා කරන්න ඕනේ. ලොකු කාලෙකුත් නැහැ. ඊට පස්සේ ඔයාලට පේනවා ජාල විශ්ලේෂණය කියලා ශිල්ප ක්‍රමයක් තියෙනවා. ඒකට අපි කියන්නේ network analysis. දැන් මේ ජාල විශ්ලේෂණය කියලා කියන්නේ මෙහෙම දෙයක්. දැන් අපි දන්නවනේ ව්‍යාපෘතියක් ආරම්භ කරන තැනක් තියෙනවා අවසන් කරන තැනක් තියෙනවා. ප්‍රොජෙක්ට් එකේ ස්ටාර්ටින් පොයින්ට් එකක් තියෙනවා එන්ඩින් පොයින්ට් එකක් තියෙනවා. මෙහෙම හිතන්න අපි හිතමු දැන් මේ කතා කරන්නේ මම ජාල විශ්ලේෂණය ගැන. ජාල විශ්ලේෂණය. නෙට්වර්ක් ඇනලිසිස් ගැන කතා කරන්නේ. හරි. ව්‍යාපෘතියක ඇති සියලුම ක්‍රියාකාරකම් සහ ඒවා අතර ඇති සම්බන්ධතාවයේ සටහනක් ලෙස පෙන්වීමයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපෘතියක් සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය සොයා ගැනීම. දැන් ඕනෑම ප්‍රොජෙක්ට් එකක් පටන් ගන්න තැනක් තියෙනවනේ. නේද? ආරම්භ කරන තැනක් තියෙනවා. අපි හිතමු මේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න මෙන්න මේ කියන ස්ථානේ. මෙතනින් පටන් ගන්න කියලා හිතන්න. එතකොට මෙතනින් පටන් අරගෙන මේ ප්‍රොජෙක්ට් එකේ
activities 2 3 4 5 6 ඔය විදිහට ක්‍රියාකාරකම් කොහොම යනවා වෙන්න පුළුවන් නේ. දැන් හිතන්නකෝ ඔයාලා නිවසක් ඉදිකිරීම වගේ ව්‍යාපෘතියක් ගොඩනැගිල්ලක් ඉදිකිරීම. එතකොට ඒකෙදි අපි දන්නවා ඉඩම නිරවුල් කරගන්න ඕන. හරිද? ඉඩම නිරවුල් කරගන්න ඕන. හරි. ඊට පස්සේ ඉඩම නිරවුල් කරගත්තට පස්සේ හිතන්න අපිට දැන් ප්ලෑන් එකකුත් තියෙනවා. එන ඕන ෆවුන්ඩේෂන් එක කපන්න ඕන. හරි. මේකේ ෆවුන්ඩේෂන් එක දාන්න ඕන. ඊට පස්සේ අර කොලම්ස් වගේ ඒවා ඉදි කරන්න ඕන. මේ කොන්ක්‍රීට් වල කරන්න ඕන. ඊට පස්සේ බිත්ති බඳින්න ඕන. නේ? බිත්ති බඳින්න ඕන. ඊට පස්සේ ඔන්න ඒකත් එක්ක අනෙත් අර මේ වයරින් කරන ඒවා ප්ලම්බින් වැඩ ඒ ටික කරෙන්න ඕන. ඊට පස්සේ තව එක ෆිටින්ග්ස් තියෙනවා නම් ඒවා ප්ලාස්ටරින් ඔය විදිහට තමයි මේ වැඩ යන්නේ. හරිද? එතකොට දැන් මෙතන ආරම්භක දිනයක් තියෙනවා. හිතන්න මේ පටන් ගත්තේ 2025 12/1 කියලා. 2025 12/1 පටන් අරන් එතකොට සමහරවිට මේක ඉවර වෙන්නේ 2025 නෙමෙයි 2026 6 වෙනි මාසේ 30 වෙන්නේ නැති මේක ඉවර වෙන්නේ. ඔයාලා කරන ඔය ගොඩක් ව්‍යාපෘති තුල එහෙම ආරම්භ වෙලා මේ විදිහට යනවා. මෙහෙම යද්දි සමහර දැන් අපිට මේ ජාල විශ්ලේෂණයෙන් අපිට ඕන කරන්නේ මේ ව්‍යාපෘතියට ගත වෙන කාලය හරියටම දැනගන්න. එක අපේ අරමුණක් තමයි මේ ව්‍යාපෘතියට ගත වෙන කාලය හරියටම දැනගන්න. මොකද අපි ඒක දැනගන්න ඕනේ. මොකද මේකට යොදවන සම්පත් කළමනාකරණය කරගනිද්දී අපි දැනගන්න ඕනේ අවම කාලෙකින් මේක කරොත් තමයි අපිට වාසිදායක වෙන්නේ. ඇයි? අමුද්‍රව්‍ය වල මිල ගණන් දවසින් දවස ඉහළ යනවා. එතකොට ඒ නිසා දැන් මේ සමහර ව්‍යාපෘති ක්‍රියාකාරකම් තියෙනවා මේ ඒ ඇක්ටිවිටීස් එක දැන් හිතන්න මේ ක්‍රියාකාරකම් දෙකම එකවර ඕනනම් කරන්න පුළුවන්. හරිද? මම උදාහරණයක් කියන්නකෝ. දැන් මේකේ ෆවුන්ඩේෂන් එක දාලා මේ කොලම්ස් ගැහුවට පස්සේ වයරින් කරන වැඩෙත් ඒම ගමන් කරන්න පුළුවන්. අර ජල නල වගේ දාන වැඩෙත් ඒත් එක්කම කරන්න පුළුවන්. එහෙනම් ඒක අපි එකක් ඉවරනකම් බලාගෙන ඉන්න නැතුව ඒ වැඩ දෙකක් තුනක් එකට කරන්න පුළුවන්. ඒතර වැඩ දෙකක් තුනක් එකට කරද්දී අපිට ගතවන කාලය එක පැත්තකින් අඩු වෙනවා. අනිත් එක සම්පත් මේකට යොදවලා තියෙන මානව සම්පත වෙන්න පුළුවන්, භෞතික සම්පත් වෙන්න පුළුවන්. ඒවා පරිස්සම් කරගන්න හැකියාව ලැබෙනවා. එතකොට මේ ජාල විශ්ලේෂණයෙන් අපි බලන්නේ ඇත්තටම අපි කොහොමද මේ ව්‍යාපෘතියේ ගමන් මාර්ගය මොකක්ද? මේ ව්‍යාපෘතිය අපි යන්න ඕන ගමන් මාර්ගය මොකක්ද? ඒකට ගත වෙන අවම කාලය කොච්චරද කියන එක. ඒක තමයි මේ ජාල විශ්ලේෂණය හරහා අපි හොයාගන්නේ. හරි? ඔයාලට පෙන්නන්නකෝ. දැන් බලන්න මේ ව්‍යාපෘතිය ඇති සියලු ක්‍රියාකාරකම් සහ ඒවා අතර ඇති සම්බන්ධතා සටහනක් ලෙස පෙන්වීමයි. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ව්‍යාපෘතිය සම්පූර්ණ කිරීමට ගතවන අවම කාලය සොයා ගැනීමයි. මේකේ ක්‍රියාකාරකම් ව්‍යාපෘතිය කළ යුතු කාර්යයන් මම කිව්වේ දැන් අපි ගෙයක් හදද්දි නේද? කරන්න ඕන අත්‍යවශ්‍ය කාර්යයන් තියෙනවානේ. අපි එක් කාර්යයක් ආරම්භ කිරීමට තවත් කාර්යයක් අවසන් කළ යුතුයි. අන්න සමහර වෙලාවට තියෙනවා අපිට එක වැඩක් පටන් ගන්න බෑ තව වැඩක් ඉවර කරන්න නැතුවනේ. ෆවුන්ඩේෂන් එක දාන්න නැතුව මේ කොලම්ස් ගහන්න බෑනේ. එහෙනම් ෆවුන්ඩේෂන් එක ඉවරනම් පස්සේ තමයි කොලම්ස් දාන්න පුළුවන් වෙන්නේ. ඒ වගේ ක්‍රියාකාරකම් තියෙනවා. ඊට පස්සේ මේකේ තියෙනවා ක්‍රිටිකල් පාත් කියලා එකක්. ක්‍රිටිකල් පාත් එක තීරණාත්මක මාර්ගය. මේ ක්‍රිටිකල් පාත් කියන එක සමහර වෙලාවට කියනවා අවදිපතය කියලා කියනවා. මොකද්ද? අවදිපතය. ක්‍රිටිකල් පාත්. තව නම් තියෙන එක නම් ඉංග්‍රීසියෙන් නම් තියෙන්නේ ක්‍රිටිකල් පාත් කියන එක විතරයි. සවිදිපතය කියනවා, අවදිපතය කියලා කියනවා. ඊට පස්සේ තීරණාත්මක මාර්ගය කියලා කියනවා.
මේ ක්‍රිටිකල් පාත් කියන එක. හරි. එතකොට මේකේ ක්‍රිටිකල් පාත් එක කියලා කියන්නේ අපි ප්‍රොජෙක්ට් එකේ යන්න ඕන. දැන් හිතන්න අපිට මේක කරන්න පුළුවන් විකල්ප මාර්ග කීපයක් තියෙන්න පුළුවන්. ඈ කොහොම විකල්ප මාර්ග කීපයක් තියෙන්න පුළුවන්. හැබැයි එතෙන්දී අපි තෝරාගන්නේ මොකද්ද හරිම පාත් එක මොකද්ද කියන එක තමයි මේ ක්‍රිටිකල් පාත් කියලා කියන්නේ. මේ ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානයේ දක්වා ඇති දිගම මාර්ගය ලොන්ගස්ට් රූට් එක තමයි අපි ගන්නෙ. ඇයි? මේ ලොන්ගස්ට් රූට් එක ගන්න හේතුව තමයි අනිවාර්යෙන් අපි මේ කාලය ගත කරන්න එපා. නේද? ඒ ක්‍රියාකාරකම් වලට යන උපරිම කාලය අපි ගත කරන්නම වෙනවා. මෙම මාර්ගය ඇති කිසිදු ක්‍රියාකාරකම් ප්‍රමාද කළ නොහැක. අන්නේ ප්‍රමාද කරන්න බෑ. ඒවා ප්‍රමාද වුවහොත් මුළු ව්‍යාපෘතියම ප්‍රමාද වේ. ව්‍යාපෘති කළමනාකරු වඩාත් අවධානය යොමු කළ යුත්තේ මෙම මාර්ගයේ ඇති ක්‍රියාකාරකම් කෙරෙහි. මේ ක්‍රිටිකල් පාත් එකේ තියෙන ඇක්ටිවිටීස් ගැන තමයි ව්‍යාපෘති කළමනාකරු උනන්දු වෙන්න ඕනේ. මම ඔයාලට මේ පොඩි මේ ජාල විශ්ලේෂණය ගැන පොඩි තව පැහැදිලි කිරීමක් මම ඔයාලට මේ අපේ මේ කැම්පස් එකේ පොඩි මේකක් වීඩියෝ එකක් මම ඔයාලට පොඩ්ඩක් දාලා පෙන්නන්නම්. මේ ජාල විශ්ලේෂණය ගැන මේක ඉංග්‍රීසි වලින් යන්නේ. නමුත් මේක ඔයාලට මේ අවබෝධ කරගන්න පුළුවන් ඈ. දැන් මම ඔය කියපු කතන්දරේම as well as walking through the process of creating a basic network diagram to demonstrate how you could do so for your project. So a network diagram is just a graphical representation of the activities and tasks that need to be done for a project during the execution phase. Project network diagrams and work breakdown structures, WBS, are sisters, but they are not the same thing. While a WBS divides project deliverables into manageable pieces, a project network diagram takes those pieces and organizes them chronologically. WBS is an input for network diagram, so we know exactly what the scope of the project is. In short, a work breakdown structure shows a whole and its parts, while a project network diagram shows a sequence of events. So network diagrams are really quite useful, particularly for sequencing activities, and for allowing us to understand which kinds of activities are going to be running concurrently, which kinds of activities have to be run in a particular sequence. And they also, quite importantly, allow us to then undertake critical path analysis to identify which path through the projects or which sequence of activities are critical for us to be able to finish the project without any delays to the timeline. For example, presented figure is the network diagram. Movement goes from left to right. Your opening activity will be on the left-hand side, and then your closing activity will be on the right-hand side. And we need to run activities in parallel where there is a preceding activity. So if you have 3 activities of A, D, and F, and they do not need to be run in sequence, we're not going to be placing them on the network diagram one after another, but instead we're going to be placing them alongside each other to indicate that these can be run in any sequence or they can be run in parallel, run at the same time. So we're only going to be placing activities one after another if they have to be run in that particular sequence. So activity C has to be run after A, activity A, B, as well as D. E has to be run. Actually, දැන් මේකේ දැන් මේ බලන්න මෙතන ආරම්භ කරන්නේ ප්‍රොජෙක්ට් එක පටන් ගන්න මෙතන පටන් අරගෙන
එතකොට A කියන ඇක්ටිවිටි එකත් කරන්න පුළුවන්, Dත් කරන්න පුළුවන්, F මේ ඇක්ටිවිටිස් තුනම කරන්න පුළුවන්. හැබැයි B කියන ඇක්ටිවිටි එක කරන්න A කියන එක කරලා ඉවර වෙලා තියෙන්න ඕනේ. පැහැදිලිද? අපිට A කරලා නැතුව B පටන් ගන්න බෑ. B වුණාට පස්සේ තමයි C පටන් ගන්න ඕනේ. හරිද? එතකොට ඒ අතරතුර මෙන්න තව ක්‍රියාකාරකම් කරන්න පුළුවන්. මේ නේද? ඊට පස්සේ මේ ක්‍රියාකාරකම්. අන්තිමට මේක තමයි අවසානේ. මෙන්න ආරම්භ කරන තැන, මෙන්න අවසාන කරන තැන. එතකොට මේ A B C D E F G වලින් කියන්නේ මේ අපේ ව්‍යාපෘතියට අදාළ ප්‍රධාන ක්‍රියාකාරකම් අපි කරන්න ඕන ක්‍රියාකාරකම්. එතකොට දැන් අපිට බැලුව හැකි දැන් මේ අන්තිමට මේ මොන ක්‍රියාකාරකම් කරත් අන්තිමට හිතන්න මේ අපි ගෙයක් නම් හදන්නේ මේ අවසාන නිමවම තමයි ගේ. එතකොට මේ පැත්තෙන් මේ ඇවිල්ලා බිත්ති බැඳලා මේ උළුවහු ජනෙල් ඒ ටික එනවා. ඊට පස්සේ වයරින් කරන වැඩ ටික අනිත් දේවල් ටික එනවා. ඊට පස්සේ ජල නල එලන අනම්මනම් බාත්රූම් වල වැඩ. එහෙම ටයිල් කරන වැඩ, ඒ ෆිනිෂින් වැඩ ඔක්කොම එලා අන්තිමට තමයි මෙන්න මේ ගේ කියන නිමවම අපිට එන්නේ. හරිද? We can really go for two different approaches. We can either minimize resource usage by sequencing it in a longer project timeline, or we can have higher resource usage but a shorter time frame by having all of the parallel activities running at the same time. And we can see how you can have even a complex project or an increasingly complex project represented in this way, where we can really map out all of the activities in various different sequences to give a really good graphical representation of your project overall. This example is about cooking lasagna. We can see that with cooking, certain activities absolutely need to be in sequence. So for example, දැන් හිතන්නකෝ අපි හදනවා කියලා පීසා එකක් හරි මොනවා හරි නැත්නම් මෙතන කියන්නේ මේ ලසඤ්ඤා එකක් හදන එක. මොනවා හරි කෑමක් හදනවා. ඔයාලා ගෙදර කේක් එකක් හදනවා කියලා හිතන්න. එතකොට ඒකත් මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එකත් ඇත්තට මම කියක ප්‍රොජෙක්ට් එකක්. ඒකත් මේ නෙට්වර්ක් ඩයග්‍රෑම් එකකින් අපිට කොහොමද කරන්න කියලා මේක මේ පැහැදිලි කරලා වන්න පේනවා. බලන්න. දැන් මේක හදද්දී මෙන්න පටන් ගන්න තැන ඒකෙදි අපිට දැන් මේ ලසඤ්ඤා කියන එක හදද්දී නූඩල්ස් තඹ ගන්න ඕනේ. ඊට පස්සේ ඒකට ඕන කරන මස් ටික ඕන කරනවා. චීස් මික්ස් කර ගන්න ඕනේ. ඊට පස්සේ නූඩල් ටික තඹලා ඩ්‍රේන් කරලා ගන්නවා. සෝස් එකතු කරනවා. හරිද? මේ වැඩ ටික ඔක්කොම වුණාට පස්සේ මේ ලේයර් එක ලසඤ්ඤාකට ඕන කරන ලේයර් එක හැදිලා ඊට පස්සේ ඒක බේක් කරගන්නවා. මෙන්න ඉවරයි. ඉතින් කේක් එකකුත් එහෙමනේ නේ. එතකොට දැන් සමහර දේවල් තියෙනවා මේ එකට කරන්න පුළුවන්. දැන් නූඩල් එක හදන එකයි, මස් ටික හදන එකයි, චීස් ටික මේවා කරන එකයි එකට මේ වැඩ තුනම යන්න පුළුවන්. එකක් දැන් නූඩල් හදලා ඉවරනකන් ඉන්න ඕනේ මේකට. හරිද? බලන්නකෝ මේ. Cannot bake the lasagna until you have the pasta properly layered up. You've added the sauce, you've browned the meat, you've put the cheese filling in, and so that has to be run after a number of other activities. But we can see that there are also different branches emerging, as so boiling the noodles and draining the noodles can be run at the same time as browning the meat and adding the sauce. And both of those can be run at the same time as mixing the cheese filling. So that's the benefit of representing our project in this kind of network diagram. We can easily see which activities can really be run at the same time. එකම වෙලාවෙ කරන්න පුළුවන් ඇක්ටිවිටීස් මොනවාද කියන එක කියනවා. Now let's find a critical path. Is the sequence of project network activities which add up to the longest overall duration to identify most efficient path to complete the project. දැන් ඔන්න බැලුවොත් දැන් මේකේ ක්‍රිටිකල් පාත් එක. මේ සවිදි පතය, අවදි පතය කියලා කියන්නේ නේද? මේ අපි යන්න ඕනේ රූට් එක. එතකොට දැන් මේ බලන්න අපිට දැන් මෙතන යන්න රූට්ස් තුනක් තියෙනවා. හරි? මේ පැත්තෙන් ඔහොම යන්න පුළුවන් මෙතෙන්ට එන්ඩ් එකට. මේ මාර්ගයෙන් යන්නත් පුළුවන් එන්ඩ් එකට. මේ පැත්තෙන් යන්නත් පුළුවන් එන්ඩ් එකට. හරිද?
එතකොට දැන් අපි මේ එතකොට මොකද්ද අපේ මේ ව්‍යාපෘතියට ගත වෙන ඇත්තටම නියම මාර්ගය මොකද්ද? අපි යන්න ඕන නියම මාර්ගය මොකද්ද? අපිට ගත වෙන සත්‍ය කාලය කොච්චරද කියන එක අපිට බලන්න පුළුවන් නේ. දැන් බලන්න මේකට විනාඩි 25ක් යනවා මේ නූඩල් එක තැම්බෙන්න. ඊට පස්සේ මෙතන මේ මස් ටිකට විනාඩි 8ක් යනවා. චීස් මිශ්‍රණයට විනාඩි 5ක් යනවා. හරි. ඊට පස්සේ දැන් මේ නූඩල් එක බොයිල් කරාට පස්සේ ඩ්‍රේන් කරගන්න විනාඩි 2ක් යනවා. එතකොට 25යි 2යි 27යි මෙතෙන්ට එද්දි. එතකොට මෙතන විනාඩි 8යි මේකට සෝස් ඇඩ් කරද්දි තව විනාඩියක් යනවා විනාඩි 9යි. හරිද? මෙතන චීස් එක තියෙන විනාඩි 5ක් යනවා. හරිද? මෙතන විනාඩි 12ක් යනවා මේ ලේයර් එක හදන්න. එතකොට මේ පැත්තෙන් ආවොත් මෙතන විනාඩි 25 27ක් ගිහිල්ලා 27යි 12යි 39ක් යනවා මෙතෙන්ට විනාඩි 39ක්. ඔන්න වැඩිම කාලය බැලුවොත් විනාඩි 39ක් යනවා. හරිද? එහෙනම් මේ විනාඩි 39 කියන කාලය අනිවාර්යයෙන්ම ගත කරන්නම වෙනවා අපි මෙතෙන්ට එනකම්. මොකද මේ වැඩ නොකර ඉන්න බෑනේ. නූඩල් තම්බන්න නැතුව, ඩ්‍රේන් කරන්න නැතුව මේ වැඩේ කරන්න බෑ. මේ ක්‍රියාකාරකම් අඩු කාලයකින් කරාට මේවා අපි කරන්න ඕන හින්දා ඒකට ගත වෙන කාලය යනවා. උදාහරණයකට ගෙයක් හදද්දී කොන්ක්‍රීට් එකක් දැම්මට පස්සේ ඒ කොන්ක්‍රීට් එක හයි වෙනකන් අපි ඉන්න එපා. ඉතින් කොන්ක්‍රීට් එක හයි වෙනකන් බාසුන් නැහැ කියනවා සති දෙකක් ඉන්න ඕනේ කියලා. එතකොට එහෙනම් ඒ සති දෙකේ කාලය අපි ඉන්න මේපයි. හැබැයි ඒ කොන්ක්‍රීට් එක හයි වෙන්න ගත වෙන සති දෙකේ කාලය අතරතුර අපිට කරන්න තව වැඩ තියෙනවා. නේද? හිතන්නකෝ වයරින් වැඩ කරන්න පුළුවන්. උළුව හුජනෙල් හදන වැඩේ කරන්න පුළුවන්. නේ? ඒවයි අතරතුර කරන්න ඕනේ. හැබැයි අර අත්‍යවශ්‍ය කාලය අපි ගත කරන්න වෙනවා. එතකොට මෙතෙන්ට එනකොට විනාඩි 39ක් ගිහිල්ලා 39යි ඊට පස්සේ මෙතෙන්ට යනවා විනාඩි 45ක් මේක බේක් කරන්න ඒ 45යි එක්ක විනාඩි 84යි එතකොට අනිවාර්යෙන් විනාඩි 84ක් යනවා මේ වැඩේ ඉවර කරන්න මෙතනින් පටන් ගන්න මෙහෙම එතකොට එහෙනම් මේ කෑම එක හදන මේ ලසඤ්ඤා එක හදන කරෙක්ට් පාත් එක වෙන්න ඕනේ මෙන්න මේ රතු පාටින් පෙන්වන පාත් එකේ යන්නම වෙනවා අපිට ඒ රතු පාටින් පෙන්වන පාත් එකේ ගියේ නැත්නම් අපිට මේකේ අත්‍යවශ්‍ය ක්‍රියාකාරකම් කරන්න බැරි වෙනවා. ඒ හින්දා අපි ක්‍රිටිකල් පාත් එක කියලා කියන්නේ මෙන්න මේ රතු පාටෙන් පෙන්වලා තියෙන මෙන්න මේ පාත් එක. ඒකට විනාඩි 84ක් යනවා. නමුත් කරන්න දෙයක් නැහැ. දැන් කෙනෙකුට කියන්න පුළුවන් අපෝ මේ පැත්තේ මෙතනින් ගියොත් ඊට වැඩි අඩු කාලයක් යන්නේ කියලා. මේ නේ. මෙතන විනාඩි 8යි, විනාඩි 8යි 1යි 9යි, 9යි 11යි 21යි, විනාඩි 21යි 45යි 66යි විනාඩි 66යි යන්න කියන්න පුළුවන් කෙනෙකුට. බෑ. ඇයි? මේ පාත් එකේ ගියොත් අපිට මේ නූඩල්ස් නැතුව තමයි ලසඤ්ඤා එක හදන්න වෙන්නේ. එතකොට ඒ නූඩල්ස් නැතුව එක හදන්නේ නැහැ. ඒ වගේ තමයි අපි ව්‍යාපෘතියක් කරද්දී අත්‍යවශ්‍යයෙන්ම ගත කරන්න ඕන කාලය සහ අත්‍යවශ්‍යයෙන්ම ඉටු කරන්න ඕන ක්‍රියාකාරකම් දැක්වෙන මාර්ගය තමයි ක්‍රිටිකල් පාත් එක කියලා කියන්නේ. පැහැදිලිද? ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමේදී ඊට අදාළ අත්‍යවශ්‍ය කාර්යයන් නිම කිරීමට ගත කළ යුතු උපරිම කාලය සඳහන් වෙන මාර්ගය තමයි අවිධිපතේ එහෙම නැත්නම් critical path කියලා කියන්නේ. මේ බලන්න. A critical path is the sequence of project network activities which adapt to the longest overall duration. longest overall duration. ඒ කියන්නේ වැඩිම දීර්ඝම කාලය තමයි අපි මෙතන critical path එක හැටියට ගන්නෙ. මම දැන් මම ගිය සතියේ ඉගෙන ගත්ත එක තමයි දැන් ඔයාලට මේ උගන්වන්නේ. As you see in the red line, මේ අපේ the longest overall duration of ඕන the බලන්න noodle ඔය lasagna තමයි පාත් එක. ඒතකොට අපි යන critical path එක. add up 25 minutes for boiling noodles, 2 minutes for draining noodles, 12 minutes for layering lasagna, and 45 minutes for baking lasagna. The critical path method. හරි. CPM, එතකොට දැන් is මේකේ used to තව සංකීර්ණ identify කතන්දර ගොඩක් path. තියෙනවා. නමුත් ඔයාලට කෙටි සටහනක් ලියා ගන්න ඕන කරන මූලික දේවල් ටික දැනගත්තා නම් ඇති. හරි.
හරි. එතකොට මේකේ මේ අපි බලමු අනිත් ඔය කෙටි සටහනේ අනිත් කාරණා ටික. අපි බැලුවේ ජාල විශ්ලේෂණය කියන එක. එතකොට ජාල විශ්ලේෂණය අපි දන්නවා ව්‍යාපෘති ක්‍රියාකාරකම් පෙළගස්වලා තියෙනවා. ඒකේ තීරණාත්මක මාර්ගය නැත්නම් ක්‍රිටිකල් පාත් එක සවිධිපතේ කියන එක. අවධිපතේ කියන එක මේ ව්‍යාපෘති ආරම්භයේ සිට අවසානය දක්වා ඇති දිගම මාර්ගයයි. ලොන්ගස්ට් රූට් එක තමයි අපි ගන්නෙ. මේ මාර්ගය ඇති කිසිදු ක්‍රියාකාරකමක් ප්‍රමාද කළ නොහැක. ඒවා ප්‍රමාද වුවහොත් මුළු ව්‍යාපෘතියම ප්‍රමාද වේ. ව්‍යාපෘති කළමනාකරු වඩාත් අවධානය යොමු කළ යුතුයි මේ මාර්ගය ඇති ක්‍රියාකාරකම් කෙරෙහිය. හරි. අපි ඊට පස්සේ එනවා ඊළඟ කෙටි සටහන තියෙන්නේ අපේ ඔය වෙනස් වීමේ න්‍යාය කියන එක. ඒකට අපි කියනවා theory of change කියලා. TOC කියලා කියනවා. කෙටි සටහනක් ලියන්න ආවොත් දැන් මේකත් හරි සරලයි. මේක කියන්නේ යම්කිසි ව්‍යාපෘතියක් හරහා අපි මේ ව්‍යාපෘති අරමුණට යන්න වෙනස් කරන්නේ කොහොමද කියන එක අපි ඇඳලා දක්වනවා, පැහැදිලි කරලා දක්වනවා සටහනක් ඔස්සේ. ව්‍යාපෘතියක් මගින් යම් ගැටලුවක් විසඳීමට හෝ යම් වෙනස් කිරීමට අපේක්ෂා කරන්නේ නම් අපේ ක්‍රියාකාරකම් මගින් ප්‍රතිඵල ලැබී එම ප්‍රතිඵල මගින් අවසාන ඉලක්කය සපුරා ගන්නේ කෙසේද යන්න විස්තර කරන සරල රූප සටහනක්. දැන් මම ඔයාලට පෙන්නන්නම්කෝ TOC එකක්. හරි, මම අන්තිමට පෙන්නන්නම් TOC එක. සරලව කිව්වොත් ඒ අපගේ ක්‍රියාකාරකම් what we do සහ අප බලාපොරොත්තු වන අවසාන ප්‍රතිලාභ අතර ඇති පියවරෙන් පියවර සම්බන්ධයයි. උදාහරණයක් මේ දීලා තියෙනවා මේ බලන්න. ක්‍රියාකාරකම් අපි ගම්වාසීන්ට අලුත් වගා ක්‍රම පුහුණු කරනවා. ප්‍රතිඵල ඒකේ පළවෙනි ප්‍රතිඵලය තමයි ගම්වාසීන් අලුත් ක්‍රම භාවිතා කරනවා. අනේ වගා ක්‍රම පාවිච්චි කරන එක. ඒතර ඊට පස්සේ එන ප්‍රතිඵලය තමයි ඔවුන්ගේ අස්වැන්න වැඩි වෙනවා. ඒතර අවසාන ඉලක්කය තමයි ගම්වාසීන්ගේ ආදායම ඉහළ ගොස් දරිද්‍රතාවයේ අඩු වීම. ඒතර දැන් අපි පටන් ගත්ත කොහෙන්ද මේ අලුත් වගා ක්‍රම පුහුණු කරපු එක තමයි අපි කරේ. හරිද? දැන් මේක ඇඳලා පෙන්නොත් මෙන්න මේ වාගේ. මෙතන තියෙන්නේ ඔය අවසාන ප්‍රතිඵලය තමයි අවසාන ඉලක්කය තමයි අපි උඩටම ගන්න. ඔන්න අවසාන ඉලක්කය. දැන් මේකේ ගත්තොත් අපිට කියන්නේ මේ ගම්වාසීන්ගේ ආදායම ඉහළ ගොස් දරිද්‍රතාවය අඩු කිරීම. දරිද්‍රතාවය අඩු කිරීම. හරිද? එතකොට දරිද්‍රතාවය අඩු කරන්න නම් අන්න අපි මොනවාද මේකට අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙන්න පුළුවන්. එකක් තමයි මේ කට්ටියගේ අස්වැන්න ආදායම වැඩි කරන එක නේ. ආදායම් අස්වැන්න වැඩි කිරීම. හරි. තව පැත්තකින් අපිට පුළුවන් මේ කට්ටියගේ ඉතිරි කිරීම වැඩි කරන්න මේ කට්ටිය පුහුණු කරන්න පුළුවන්. තව මේ කට්ටියගේ මේ දරිද්‍රතාවය අවම කරන්න අපිට කරන්න පුළුවන් දේවල්. තව අපිට පුළුවන් මේ කට්ටියට ඕන හිතන්නකො සහනාධාර දෙන්න පුළුවන් කියලා. සහනාධාර. හරි. මේ එක මාර්ග තියෙනවා. හැබැයි අපි තෝරාගත්තේ මේ හිතන්න මේ මිනිස්සුන්ගේ ආදායම අස්වැන්න වැඩි කරන්න කියලා. එහෙනම් ආදායම අස්වැන්න වැඩි කරන්න නම් මේ කට්ටිය අලුත් වගා ක්‍රම දැනගන්න ඕනේ. නව වගා ක්‍රම පිළිබඳ දැනුම. හරි. එහෙනම් නව වගා ක්‍රම පිළිබඳ දැනුම කොහෙන්ද දෙන්නේ? අපි ඒකට මේ කට්ටියට මේ පුහුණු කිරීම. වගා ක්‍රම පුහුණු කිරීම. මේ වලෙත් මේ විදිහට ඉදිරි කිරීම වැඩි කරන්න නම් මොනවද කරන්න ඕනේ? ඒකට මොනවද කරන්න ඕනේ කියලා ඔය විදිහට එන්න පුළුවන්. මේ පැත්තෙත් එහෙමයි. හරිද? එතකොට මෙන්න මේ වාගේ මේ අර අපේ අරමුණට යන්න
මේ අවසාන අරමුණට යන්න අපි මොනවද කරන්න කියලා මේ තාර්කිකව මේ පහලින් මේ සම්බන්ධතාවය පෙන්වන එක තමයි මේ වෙනස් වීමේ න්‍යාය එහෙම නැත්නම් theory of change කියන මේ ක්‍රමයෙන් කියලා දෙන්නේ. හරි. TOC මගින් මේ පියවර අතර ඇති තර්කය සහ එහි සාක්ෂාත් කර ගැනීමට අවශ්‍ය අනිකුත් කොන්දේසි පැහැදිලි කරයි. හරි. මේ මෙතෙන්ට යන්න අපි මොනවද කරන්න ඕන කියන එක මේ පහලට එනකම් වෙනවා. ඊට පස්සේ අන්තිමට ඒතකොට අපි පහළම ක්‍රියාකාරකම් කරාට පස්සේ තමයි අපි අන්තිමට මේ බලාපොරොත්තු වෙන තත්ත්වයට අපි යන්නේ ඉහළට යන්නේ. හරිද? මේක මේ අලුත් ක්‍රමවේදයක්. මේ අලුතෙන් ඔය ගොඩක් සංවිධාන පාවිච්චි කරන ගොඩක් ඔය NGO එහෙම පාවිච්චි කරන ක්‍රමවේදයක් මේ. හරි. ඊට පස්සේ අපි ගියොත් ගාන්ට් සටහනට. ගාන්ට් සටහන ගැන මම එදා කියලා දුන්නා ටිකක් නේද? නැද්ද? හ්ම්. මේකට ගාන්ට් සටහන කියලා කියන්න හේතුව තමයි හෙන්රි ගාන්ට් තමයි මේක හොයාගෙන තියෙන්නේ. ව්‍යාපෘතිවල ක්‍රියාකාරී සැලසුම් සකස් කරන්න තමයි අපි ගාන්ට් සටහන පාවිච්චි කරන්නේ. මේකට ගැන්ට් සටහන කියලාත් කියනවා. ගාන්ට් ගැන්ට් කියන වචන දෙකම පාවිච්චි කරනවා. හරිද? මේ ව්‍යාපෘති කළමනාකරනදී කාලසටහනක් පෙන්වීමට භාවිත කරන සරල තීරු සටහනක් මේක. දැන් මේකේ මොනවාද තීරු තියෙන්නේ? දැන් මම ඔයාලට එදා පෙන්වුවා නේද අර ව්‍යාපෘති වාර්තාව සකස් කරන එකේ ක්‍රියාකාරී සැලැස්ම. මතකද? ක්‍රියාකාරී සැලැස්ම ඇක්ෂන් ප්ලෑන් එක. එතකොට මේ ක්‍රියාකාරී සැලැස්මේ මම මොනවද තියනවා කියලා කිව්වේ? මෙතන තියනවා කියවා අණු අංකය. මෙතන තියනවා කියවා ක්‍රියාකාරකම්. මෙතන තියනවා කියවා කාල රාමුව. මෙතන තියනවා කියවා වගකීම්. මෙතන කාල රාමුව මාසවලට හරි සතියවලට හරි ඕන විදිහට බෙදලා හදා ගන්න පුළුවන්. හරිද? එතකොට මේ ගාන්ට් සටහනක අපි කරන්නේ මෙන්න පළවෙනි ක්‍රියාකාරකම මොකද්ද? පළවෙනි සතියේ හරි මාසෙ හරි කරනවා වගකීම අහවලා. අපි දුම් ප්‍රොජෙක්ට් මැනේජර්. දෙවෙනි ක්‍රියාකාරකම අහවලා කරනවා අහවල් කාලයේදී මෙන්න වගකීම. ඔන්න ඔය විදිහට දක්වන සටහනකට තමයි අපි ගාන්ට් සටහන කියලා කියන්නේ. හරිද? එහෙම නැත්නම් ගැන්ට් සටහන කියලා කියන්නේ. මේ ව්‍යාපෘති කළමනාකරනදී කාලසටහනක් ටයිම් ලයින් පෙන්වීමට භාවිත කරන සරල තීරු සටහනක් වේ. වම් පැත්ත කළ යුතු සියලු කාර්යයන් ලැයිස්තුගත කරයි. මොනවාද ක්‍රියාකාරකම් කියන එක. දකුණු පැත්ත කාල රාමුව දින සති මාස පෙන්වයි. එක් එක් කාර්ය ආරම්භ කළ යුත්තේ කවදාද කොපමණ කාලයක් ගත වේද යන්නේ. දැන් ඕන්න අපිට දැන් මේකේ මේ කවදාද පටන් ගන්න දිනේ කවදාද අවසන් කරන දිනේ කියලා දාන්න පුළුවන්. හරිද? අහවල් මාසේ හිතන්න පළවෙනි මාසේ දෙවෙනිදා ඉඳලා 15 වෙනිදා වෙනකම්. අන්න එහෙම දාන්න පුළුවන්. ඊට පස්සේ මෙතන නෑ කවුද ඒ ක්‍රියාකාරකම් වලට වග කියන්නේ කවුද කියන එක කියලා ඉවරයි වගකීම දක්වන්න පුළුවන්. හරිද? තීරවල දිගානෝ ක්‍රියාකාරී සැලසුමක් දෘශ්‍යමාන කිරීමට මේ ඊට පහසුයි මුළු ව්‍යාපෘතියම එක බැල්මකින් තේරුම් ගැනීමට සහ කාලය කළමනාකරණය කිරීමට උපකාරී වේ. ඒ කාලය කළමනාකරණය කර ගැනීමට වගේම මේක මේ ව්‍යාපෘති ප්‍රතිඵල මෙහෙයුම් කරන්නට සහ ඇගයීමට පාවිච්චි කරන්න පුළුවන් හොඳ ශිල්ප ක්‍රමයක් ලියා ගන්න. මේ ගාන්ට් සටහන කියලා කියන්නේ ව්‍යාපෘති මෙහෙයුම් කරණය සහ ඇගයීම සඳහා භාවිතා කළ හැකි හොඳ ශිල්ප ක්‍රමයකි. මොනිටරින් ඇන්ඩ් ඉවලුවේෂන් වලට අපිට මේක පාවිච්චි කරන්න පුළුවන් ටෙක්නික් එකක් හැටියට. මොනිටරින් ඇන්ඩ් ඉවලුවේෂන් වලට නේද? ඒ කියන්නේ දැන් අපිට මේකෙන් බලා ගන්න පුළුවන් මේ එක එක ක්‍රියාකාරකම් කවදා ඉතින් දැන් මේක අපි සැලසුම් කරලා තියෙනවා පළවෙනි මාසේ අහවල් දිනේ ඉඳලා අහවල් දිනට කියලා මෙතන සැලසුම් කරලා තියෙනවා. ඇත්තටම එදාට මේ වැඩේ වුණාද කියලා අපිට මේ chart එක දැන් ගහලා තියෙන්නේ. ව්‍යාපෘති කාර්යාලයේ මේ chart එක ගහලා තියෙන්නේ. දැන් මේ පළවෙනි මාසේ ඉවරුනාට පස්සේ බලනවා.
මේ ඇක්ටිවිටි එක මේ කරලාද මේ කාල සීමා කරලාද කරලා නැත්නම් ඒ වගකීම තියෙන එක්කෙනා ගහනවා ඇයි මේක කරලා නැත්තේ. අන්න ඒක තමයි පසු විපරම කියලා කියන්නේ. හරිද? මෙහෙයුම් කරන කියලා කියන්නේ ඒකයි. එහෙනම් ඒ ක්‍රියාකාරකම ප්‍රමාද වෙලා තියෙනවා නම් ඒකට හේතු බලනවා. ඒ හින්දා මේක ව්‍යාපෘති මෙහෙයුම් කරන්නට සහ ඇගීමට භාවිතා කරන හොඳ ශිල්ප ක්‍රමයක් මේ ගාන්ට් සටහන කියන එක. බලලා එදා මතකයි නේද මම අර මේ ව්‍යාපෘති අර වාර්තාවේ අර ක්‍රියාකාරී සැලැස්ම කියලා මම ඔයාලට පෙන්නුවා. ඔයාලට ඒක ෂෙයා කරලා තියෙන්නේ. හරිද? හරි ඊළඟ මේ WBS කියන එක. work breakdown structure කියන එක. හරිද? මේකත් මේ අපි ව්‍යාපෘති වලදී පාවිච්චි කරන ක්‍රමයක්. දැන් අපිට මේකෙන් තියෙන වාසිය තමයි මේ WBS එකෙන් තියෙන වාසිය තමයි ව්‍යාපෘතියකට අදාළ ක්‍රියාකාරකම් මොනවද කියලා අපිට පහලට මේ විශ්ලේෂණය කරගන්න හරිම ලේසි. පැහැදිලිද? ව්‍යාපෘතිය ඇති සමස්ත කාර්ය හෝ ඉලක්කයගෙන එය කළමනාකරණය කිරීමට පහසු වන පරිදි කුඩා කොටස් වලට කඩා දූරාවලියක් ලෙස පෙන්වයි. තේරුණාද? දැන් මේක හරියට නිකන් මෙන්න මෙහෙම එකක්. දැන් අර කලින් උදාහරණය අපි නිවසක් ඉදිකිරීම කියන එක. දැන් ඔන්න මේක තමයි අපේ අවසාන ජොබ් එක. නිවස. හරි. ඉදි කරන ලද නිවස. එතකොට මේ නිවස ඉදි කරද්දී හිතන්න අපිට ප්‍රධාන කාරණා තුනක් කරන්න තියෙනවා කියලා හිතන්න. හිතන්න මේකේ foundation and columns කියන එක ප්‍රධාන කාර්යයක්. ඊට පස්සේ plumbing and electricity කියන එක තව කාර්යයක්. ඊට පස්සේ අනිත් ඒවා අපි හිතන්න fittings කියලා. fittings. හරි. ඔන්න මේ ප්‍රධාන ඒවා ටික කරුණාන් පස්සේ තමයි නිවස කියන අපේ නිමවුම බිහි වෙන්නේ. හරි. ඊට පස්සේ මේ ෆවුන්ඩේෂන් and කොලම් කියන එක එතකොට අපි දන්නවා ඒක ඒක කරද්දී ආයෙ බෙදෙනවා කෑලි වලට. මොනවාද? ඒකේ එතකොට ෆවුන්ඩේෂන් and කොලම් වලට සමහර වෙලාවට තියෙනවා බීම්ස්. හරි. තියෙනවා. ඊට පස්සේ මේකට හිතන්නේ බීම් වලට ඕන කරන සමහරවිට තව මොන හරි ඇක්ටිවිටි එකක් තියෙනවා ප්‍රධාන ඇක්ටිවිටි එකක්. ඊට පස්සේ තව ප්‍රධාන ඇක්ටිවිටි එකක්. ඊට පස්සේ මේ ෆිටින්ග්ස් වලත් එහෙමයි. නේද? ෆිටින්ග්ස් වලට ඕන කරන දේවල් සපයාගෙන අමුද්‍රව්‍ය සපයා ගන්න එක. ඊට පස්සේ ඒවා ප්‍රොසෙස් කරන එක. එතකොට ඊට පස්සේ මේ හැම කාර්යයක ඊට තව උපකාරයන් වලට බෙදනවා මේක. නේද? අර දැන් අපි හිතමු දැන් ගල් වැලි සපයා ගැනීම නේද? ඒ වගේ පහලට මේක ගේන්න පුළුවන්. ඔන්න ඔහොම බෙදා දක්වන එකට තමයි අපි කියන්නේ කාර්ය බෙදා හැරීමේ ව්‍යුහය කියලා කියන්නේ. අපි ව්‍යාපෘතිය අවසාන නිමවුමට යන්න කරන්න ඕන කාර්යයන් බෙදලා දක්වලා තියෙනවා මේකේ. කුඩා කොටස් වල කඩා. සරල උදාහරණයක් නිවසක් තැනීමේ ව්‍යාපෘතිය. ප්‍රධාන ව්‍යාපෘතිය නිවසක් තැනීම. ප්‍රධාන කොටස් තමයි සැලසුම් කිරීම, අත්විවරම දැමීම, බිත්ති ඉදි කිරීම, වහලේ දැමීම, අවසන් කිරීම. ඊට පස්සේ ඒකේ දෙවෙනි මට්ටම තමයි අත්විවරම දැමීම යටතේ බිම සකස් කිරීම, කොන්ක්‍රීට් දැමීම, සිමෙන්ති දැමීම. එතකොට වැදගත්කම WS මගින් සියලුම කාර්යයන් සම්පූර්ණයෙන්ම හඳුනාගෙන ඇති බව තහවුරු කරයි. කාර්යයන් පැහැදිලිව බෙදා දීමට සහ සම්පත් නිවැරදිව වෙන් කිරීමට මේ ඉතා වැදගත් වේ. අපිට මේක හරියම වැදගත් වෙනවා. අන්තිමට දැන් මේකට දැන් හිතන්නකෝ දැන් අපි ගෙවල් හදද්දී ඇත්තටම අපි ඒකට බොරුවට කාලයක් වැය කරනවා සහ අපේ සල්ලි ගොඩක් නාස්ති වෙනවා. ඒ නාස්ති වෙන්නේ අපි මේක සැලසුම් කරගන්නේ නැහැ. මේ කතා කරන මමත් එහෙම තමයි. දැන් අපිට මේ විදිහට මේක හරියට work breakdown structure එකක් ගහගත්තා නම් අපි එක කාලෙදි කරන්න ඕන දේවල් අපි ලස්සනට කරලා මේ අවසාන නිමවුමට අපිට යන්න පුළුවන්. හරිද?
එතකොට අපි අර උළුව හුජනෙල් හදන එක සමහර විට ඒ අතරතුර ඕන කරන ද්‍රව්‍ය රස කරගන්න එක ඒවා මේ ටික ටික කරන්න ඕනේ. එහෙම කරගෙන යද්දි තමයි අවසාන නියමම අපිට දකින්න පුළුවන් වෙන්නේ. WBS මගේ සියලුම කාර්යයන් සම්පූර්ණයෙන්ම හඳුනාගෙන ඇති බව තහවුරු කර කාර්යයන් පැහැදිලිව බෙදා දීමට සහ සම්පත් නිවැරදි වෙන් කිරීමට මේ ඉතා වැදගත් වේ. කාර්යය වැදගත් වෙනවා. අපිට ඕන කරන දැන් මේකට ඕන කරන මුදල් හරියටම හඳුනා ගන්න කොච්චරක් වියදම් වෙනවද? හරිද? එතකොට මේකට ඕන මිනිස්සු කොහොමද යොදවන්නේ නේ? දැන් ඔයාලා ජොබ් එකට එනවා. එතකොට ගේ හදන වැඩේ කාට හරි අනිත් අයට පවරන්න ඕන කියලා. එතකොට එක එක්කෙනාට ඒක කොහොමද පවරන්නේ? ඒ කටයුතු සම්බන්ධීකරණය කරන්නේ කොහොමද කියන එක මේ වගේ එකේ හොඳට බලන්න. දැන් මම මේ ගෙයක් හදනවා කියන සරල උදාහරණයක් ආවේ. හිතන්නකෝ දැන් ලොකු ප්‍රොජෙක්ට් එකක්. ඔය මේ කළුගඟ ප්‍රොජෙක්ට් එක ඊට පස්සේ මොරගහ කන්ද ප්‍රොජෙක්ට් ඩෑම් එක වගේ ලොකු ප්‍රොජෙක්ට් එකක් ගන්න. ඒතකොට කොච්චර ඇක්ටිවිටීස් තියෙනවද ඒතකොට නේ? පහළට. මේ හැම ප්‍රොජෙක්ට් එකකම මේ WBS එක හදන්න පුළුවන්. ගොඩක් ඒවාලේ හදනවා. පැහැදිලිද? හරි. ඊට පස්සේ අපි බලමු ඊළඟට තියෙන මේ වලට කෙටි සටහන් වලට මම මේක දුන්නේ. මෙයා ගැන කෙටි සටහන් ආවොත් ලියා ගන්න. හරි. ඊට පස්සේ අපිට ඔය ග්‍රාමීය සැලසුම්කරණයේදී හම්බෙන ක්‍රමවේදයක් ශිල්ප ක්‍රමයක් තමයි ඔය ග්‍රාමීත්ව සහභාගීත්ව ඇගීම කියන එක. එහෙම නැත්නම් PRA කියන එක. ඔකට ඇත්තටම කියන නම තමයි මේ සහභාගීත්ව ගැමි විමසුම. සහභාගීත්ව ගැමි විමසුම. කියනවා කෙටියෙන් PRA කියලා. Participatory Rural Approach කියලා අපි කියනවා. එතකොට දැන් ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘති කරද්දී මේක ඇවිල්ලා සහභාගීත්ව සැලසුම් ශිල්ප ක්‍රමයක්. හරිද? PRA කියලා කියන්නේ සහභාගීත්ව සැලසුම් කරන ශිල්ප ක්‍රමයක්. ඒ කියන්නේ සහභාගීත්ව සැලසුම් කරන ශිල්ප ක්‍රම කියලා කියන්නේ අපි සැලසුම් කරන්නේට මිනිස්සු සහභාගී කරගන්න එක. හරිද? ප්‍රොජෙක්ට් එකක් කරද්දී ප්‍රධාන දෙයක් තමයි ඒකේ ප්‍රතිලාභීන් හෝ ඒකේ පාර්ශවකරුවන්ගේ සහභාගීත්වය ගන්න තරමට තමයි ව්‍යාපෘතිය සාර්ථක වෙන්නේ. ඒතර විශේෂයෙන් ග්‍රාමීය මට්ටමේ ව්‍යාපෘතිවලදී අපි ඒ ග්‍රාමීය මට්ටමේ ප්‍රජාවගේ සහභාගීත්වය ගන්න ඕනේ. එහෙම නැත්නම් ගොඩාක් දුරට ඒ ව්‍යාපෘතිවල තිරසාරභාවය නැති වෙනවා. හරිද? අන්න ඒ ග්‍රාමීයව ඉන්න ප්‍රජාවගේ සහභාගීත්වය ගන්න අපි පාවිච්චි කරන ශිල්ප ක්‍රමයක් තමයි මේ සහභාගීත්ව ගැමි විමසුම කියලා කියන්නේ. PRA කියලා කියන්නේ. එතකොට ඒ සහභාගීත්ව ගැමි විමසුම කියන එකම අපි ඉතා ඉක්මනින් වේගයෙන් කරනවා නම් ඒකට අපි කියනවා ඒක RR එකක් කියලා. PRA කියන එක අපිට කෙටි කාලයකින් අපි කරනවා නම් ඒකට අපි කියනවා RRA කියලා. RRA කියලා කියන්නේ වේගවත් ග්‍රාමීය ඇගීම rapid rural appraisal කියන එක. rapid කියලා කියන්නේ වේගවත් කියන එකනේ. rapid rural approach. හරිද? මේවා දෙකම ග්‍රාමීය සම්බන්ධන ව්‍යාපෘති සඳහා ගම්වාසීන්ගේ දැනුම අදහස් සහ තොරතුරු ලබා ගැනීමට භාවිත කරන ක්‍රම වේ. බලන්න මේ ක්‍රම දෙක පිළිබඳ සංසන්දනයක් කරලා තියෙනවා. වේගවත් ග්‍රාමීය ඇගීම RRA සහ මේ ග්‍රාමීය සහභාගීත්වය ඇගීම PRA. හරිද? මේ වේගවත් එක තමයි මෙතන තියෙන මේ PRA එක. මේක ඉක්මනින් තොරතුරු ලබාගෙන ගැටලුව හඳුනා ගන්නවා. දැන් මම කිව්වේ RRA කියන එක රැපිඩ් වේගවත් ඉක්මනින් තොරතුරු ගන්නවා. මේක සහභාගීත්වය ගැන විසඳුම් ඒ වගේ ඉක්මනින් නෙමෙයි කාලය අරගෙන හොඳට කාලය අරගෙන තොරතුරු කම්මාසින්ගේ තොරතුරු තීරණ ගන්න ලබා ගන්න ක්‍රමයක්. ගමට ගිහිල්ලා ඒ කට්ටියත් ගමේ ඉන්න මිනිසුත් එක්ක ජීවත් වෙලා ඒ කට්ටියගේ වගා බිම් වලට ගිහිල්ලා ඒ කට්ටියත් එක්ක ඇවිදලා සාකච්ඡා පවත්වලා
මේ තොරතුරු ගන්න ක්‍රමවේදයක් මේක. මේක ගොඩක් දුරට ග්‍රාමීය සංවර්ධනයේදී පාවිච්චි කරනකොට පහුගිය කාලේ මට මතකයි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල මේ අර ග්‍රාම සංවර්ධන සැලසුම් හදන්න කියලා කිව්වා. ග්‍රාම සංවර්ධන සැලසුම්. එතකොට මේ ග්‍රාම සංවර්ධන සැලසුම් හදද්දී අනිවාර්යයෙන්ම මේ PR එකක් කරන්න ඕනේ. PR එකක් කරන්න නැතුව ග්‍රාම සංවර්ධන සැලසුමක් හදන්න බෑ. ඕන ලියා ගන්න. ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී මෙම PR ක්‍රමවේදය අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතු වේ කියලා ලියා ගන්න. ග්‍රාම සංවර්ධන සැලසුම් සකස් කිරීමේදී මේ PR ක්‍රමවේදය බොහෝ දුරට භාවිතා කරනු ලබයි කියලා ලියන්න. එතකොට දැන් අන්න ගමේ මිනිස්සු පාටිසිපේට් කරගන්නවා, සහභාගී කරගන්නවා අපේ මේ ප්ලෑන් එක හදන්න. ගමේ තියෙන සම්පත් අඳුනා ගන්න, ගමේ තියෙන ගැටලු අඳුනා ගන්න. ඒකට මිනිස්සු සහභාගී කරගන්නවා. මිනිස්සු අතින්ම තමයි ගමේ ප්ලෑන් එක හදවන්නේ. අතට RR කියන එක අපි ඉක්මනින් වේගෙන් කරනවා නම් ඉතා වේගවත් මේක සාමාන්‍ය කාලයක් අරගෙන කරන එක. සහභාගීත්වයේ තොරතුරු දෙන්නා ලෙස ගම්වාසීන්ගේ සහභාගීත්වය දැන් RR එකකදී මෙන්න මේකෙදි ටිකක් අපිට මේ ගමේ මිනිස්සුන්ගේ සහභාගීත්වයට වැඩිය අපි තොරතුරු මූලාශ්‍ර වලට ගිහිල්ලා ඉක්මනට තොරතුරු ගන්න තමයි try කරන්නේ. ඒ අපිට දැන් කෙටි කාලයනේ තියෙන්නේ. ඉක්මනට අපි හිතන්නේ ඒක සමහර විට ගමේ ග්‍රාම නිලධාරී මුල ගැහිලා එහෙම නැත්නම් සමිති සමාගම් වලට ගිහිල්ලා ඉක්මනට අපි තොරතුරු ගන්නවා. මේ වේගවත් ක්‍රමයේදී. හැබැයි මේකෙදි එහෙම නැහැ. තීරණ ගන්නා සහ ක්‍රියාත්මක කරන ලෙස ගම්වාසීන්ගේ සහභාගීත්වය ඉතා ඉහළයි. ඒ කට්ටියත් එක්ක රැස්වීම් තියලා සාකච්ඡා තියලා අර අපි ඒකදී අර ගමහරහා මේකට අපි මේ ඇවිදන එකට මොකද්ද කියනවා නමක් මොකද්ද මේ හරස්කඩ චාරිකාව අන්න ලියා ගන්න ඕන. ගම මේ PR එකක් කරද්දී අපි අර ගමේ ඉන්න මේ ප්‍රධාන අර ගමේ ওই තීරණ ගන්න පුළුවන් ප්‍රධාන අය එකතු කරගෙන ප්‍රධාන චරිතයකට එක්ක අපි ගමේ ඇවිදිනවා. ගම හරහා ගමේ ඇවිදිනවා මේ ගමේ තියෙන සම්පත් ටික මොනවද කියලා හඳුනා ගන්න. ඒකට කියන්නේ හරස්කඩ චාරිකාව කියලා. හරස්කඩ චාරිකාව. ඊට පස්සේ ගම් සිටියම අඳිනවා. ගම් සිටියම ඇඳලා මේවා ලියා ගන්න. දැන් මේ අමතර කාරණා මම අතින් කියනවා ඔයාලා ලියා ගන්න. හරි. ගම් සිටියම ප්‍රජාවත් එක්ක එකතු වෙලා ගම් සිටියම ඇඳලා ඒ සිටියමේ ලකුණු කරනවා මේ ගමේ තියෙන සම්පත් තියෙන තැන් කොහෙද කියලා. මොන තැන්වලද ගමේ සම්පත් තියෙන්නේ? මොන තැන්වලද මේ අවදානම් සාධක තියෙන්නේ? ඒක අපි මැප් කරනවා. පන්සල තියෙන්නේ කොතනද? වැව තියෙන්නේ කොතනද? අමුණු තියෙන්නේ කොහෙද? ඒ ඔක්කොම අපි මැප් කරනවා. කුඹුරු තියෙන්නේ කොහෙද? හේන් තියෙන්නේ කොහෙද? ඒවා මැප් කරලා තමයි අපි ගාමීය සැලැස්ම හදන්නේ. හරිද? මේවා ඔක්කොම කරන්නේ මිනිස්සුත් එක්ක කතා කර මිනිස්සුත් එක්ක එකට කාලා බීලා එකට මිනිස්සුත් එක්ක ජීවත් වෙලා තමයි මේ වැඩේ කරන්නේ. එතකොට දැන් මේ වේගවත් ක්‍රමේදී ව්‍යාපෘති නිලධාරීන් තමයි ඉක්මනට ඒ තොරතුරු අරගෙන තීරණ ගන්න. හැබැයි මෙතන PR ක්‍රමේදී ගම්වාසීන් සහ ව්‍යාපෘති නිලධාරීන්ගේ ඒකාබද්ධ තීරණ තමයි තියෙන්නේ. අපිට ගම දියුණු කරන්න ඒතකොට ග්‍රාමීය සැලැස්ම හදද්දී අපි අහනවා. අමුණ හදන එකද ප්‍රමුඛතාවයේ තියෙන්නේ ජල ව්‍යාපෘතියක් කරන එකද? ඒතකොට අන්න දෙගොල්ලම සාකච්ඡා කරලා තමයි තීරණ ගන්න. එතකොට RR එකක් කියලා කියන්නේ නිලධාරීන් ඉක්මනින් ගමට ගොස් තොරතුරු රැගෙන යයි. PR කියලා කියන්නේ නිලධාරීන් ගම්වාසීන් එකට හිඳගෙන සිතියම් ඇඳ ප්‍රස්තාර සාදා ගැටලු විශ්ලේෂණය කර විසඳුම් එකට තීරණය කරයි. සහභාගීත්වය ඒකේ ප්‍රධාන වෙනවා. ප්‍රධානම දේ තමයි එතන සහභාගීත්වය. මේක සහභාගීත්ව සැලසුම් ශිල්ප ක්‍රමයක්. ගොඩක් දුරට කෙටි සටහන් ලියන්න එන්න පුළුවන්. හරිද? හරි. ඊළඟ එක බලමු. හරි. මේ ව්‍යාපෘති තිරසර භාවය ගැන කෙටි සටහන් ලියන්න එන්න පුළුවන්. ප්‍රොජෙක්ට් සස්ටේනබිලිටි කියන එක අපි මේක අර ව්‍යාපෘති වාර්තාව පිළියෙල කිරීම කියන එක යටතේ සාකච්ඡා කරා මතක ඇති. ව්‍යාපෘති වාර්තාව පිළියෙල කිරීම යටතේ සාකච්ඡා කරා. එතකොට ව්‍යාපෘති තිරසර භාවය කියලා කියන්නේ ව්‍යාපෘතියක් නිම වුණාට පස්සේ එතනින් එහාට ඒකේ අඛණ්ඩ
පැවැත්මක් ඇති කරන එක තමයි ව්‍යාපෘති තිරසරභාවය කියලා කියන්නේ. ඒ කියන්නේ ව්‍යාපෘතිය අවසාන වෙන්නේ නැතුව කෙටි කාලයකදී ව්‍යාපෘතිය අභාවයට යන්නේ නැතුව මේක දීර්ඝ කාලීනව ව්‍යාපෘතිය පවතින එක තමයි තිරසරභාවය කියලා කියන්නේ. තිරසරභාවය අනුව යම් ව්‍යාපෘතියක් සඳහා මුදල් හෝ සහාය දීම නැවත් වූ පසුවද දැන් රජයෙන් මේකට සල්ලි දෙන එක මේකට සහාය දෙන එක නතර කරත් එම ව්‍යාපෘතිය මගින් ලැබුණු ප්‍රතිලාභ සහ යහපත් ප්‍රතිඵල අඛණ්ඩව පවත්වාගෙන යාම සහ භුක්ති විඳීමට හැකි වීමයි. ඇත්තටම ගංගොල තියෙන සමහර ප්‍රොජෙක්ට්ස් මම දැකලා තියෙනවා. ඔය ජල ව්‍යාපෘති වගේ ඒවා රජයෙන් කෙලින්ම ටික කාලයක් උදව් කරලා නතර කරනවා. ඊට පස්සේ යන්න මිනිස්සු ඒක ලස්සනට ඇදගෙන යනවා. ෆන්ඩ් එකක් හදාගෙන නිලධාරි පත් කරගෙන එතකොට ඒ ජලයට යම්කිසි මුදලක් අය කරලා ඊට පස්සේ ඔන්න රජයෙන් හදලා දුන්නේ එක ලිඳයි නම් ලින් දෙක තුනක් හදලා ඊට පස්සේ ෆිල්ටර් එකක් හයි කරලා තව ඕනනම් බට ලයින් දික් කරලා අලුත් පවුල් ටිකකටත් වතුර දීලා අන්න ඒක තමයි තිරසරභාවය කියලා කියන්නේ. හරිද? දැන් රජයේ සපෝට් එක නතර කරා කියලා ප්‍රොජෙක්ට් නතර වෙන්න බෑ. දැන් ඒතකොට ඒ තිරසරභාවයේ පැති කීපයක් තියෙනවා, අංශ කීපයක් තියෙනවා. එකක් තමයි මේ ආයතනික තිරසරභාවය. අපි කියනවා ඒකට ඉන්ස්ටිටියුෂනල් සස්ටේනබිලිටි කියලා. ව්‍යාපෘතිය අවසන් වූ පසු එම කටයුතු පවත්වාගෙන යාමට ප්‍රාදේශීය සංවිධානයකට, රාජ්‍ය ආයතනයකට හෝ ප්‍රජා කණ්ඩායමකට හැකි වීම. දැන් මම කිව්වේ දැන් මේ උදාහරණේ. දැන් අපි ජල ව්‍යාපෘතියක් නිම කරාට පස්සේ රජයෙන් ඒක බාර දෙනවා ගමේ ජල සමිතියකට. එතකොට ඒ ජල සමිතිය තමයි එතකොට අන්න ඒක තමයි ආයතනික තිරසරභාවය කියලා කියන්නේ. ඒ ජල සමිතිය කොච්චර ශක්තිමත්ද මේක ඇදගෙන යන්න. ප්‍රොජෙක්ට් එක ඇදගෙන යන්න ඒ ජල සමිතිය කොච්චර ශක්තිමත්ද. අන්න අපි ශක්තිමත් අපි කියනවා ආයතනික තිරසරභාවය එතන තියෙනවා. හිතන්න මේ ප්‍රොජෙක්ට් සමහර ප්‍රොජෙක්ට් අපි දෙනවා මේ රජයේ ආයතනවල. හිතන්න අපි කසල කළමනාකරන මොන හරි අංගණයක් මොන හරි එකක් ඉදි කරලා ප්‍රාදේශීය සභාවට දෙනවා කියලා ඒක පවත්වාගෙන යන්න. එතකොට ප්‍රාදේශීය සභාවට පුළුවන් ද මේ කසල මේ ප්‍රතිචක්‍රීකරණ මේ ඒ සයිට් එක ගෙනියන්න. අනේ ඒක තමයි ආයතනික තිරසරභාවය කියලා කියන්නේ. ඊට පස්සේ මූල්‍ය තිරසරභාවය ෆයිනෑන්ෂියල් සස්ටේනබිලිටි කියලා කියන්නේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය වියදම් අලුත් වැඩි හා නඩත්තුව සේවකයාට ආධාර නොමැතිව ප්‍රාදේශීය මට්ටමින් හෝ වෙනත් ආදායම් මාර්ගවලින් පියවා ගැනීමට හැකි වීම. දැන් මට මතකයි මම ওই වයම් පළාත් සභාවේ වැඩ කරන කාලේ මම ඔය වයම් පුහුණු ආයතනයේ ව්‍යාපෘති පුහුණුවකදීත් මට සම්බන්ධ සමහරට මේ අපේ පන්ති වලත් ඇති ඒ ළමයි කුලියාපිටියේ නගර සභාවේ ඒ කට්ටියට මේ රජයේ මම හිතන්නේ වෝටර් බෝඩ් එක මැදිහත් වෙලා මේ ලොකු මේ ප්‍රොජෙක්ට් එකක් වෝටර් ප්‍රොජෙක්ට් එකක් කරලා තියෙනවා. නෑ. ඔව්. නෑ ඒක වෝටර් ප්‍රොජෙක්ට් එකක්. හැබැයි මේ වෝටර් ප්‍රොජෙක්ට් එක කරාට ජල ව්‍යාපෘතිය කරාට දැන් ඒක නඩත්තු කරගෙන යන්න ඒ කට්ටියට සල්ලි නෑ කියලා කියනවා. ඒ කියන්නේ ඒ අය කරන ගාස්තුත් එක්ක ඒ කට්ටියට ඒක නඩත්තු කරගන්න බෑ කියලා ඒක මේ ප්‍රධාන ලේකම්ට ලියලා තිබුණා. අන්න එතන මූල්‍ය තිරසරභාවය පිළිබඳ ප්‍රශ්නයක්. හරිද? ඊට පස්සේ ඊළඟ කාරණය තව එක උදාහරණයක් කියන්නේ කුලියාපිටිය නගර සභාවෙම ලොකු ගොඩනැගිල්ලක් නගර සභාව මැදිහත් වෙලා ලොකු ගොඩනැගිල්ලක් ඉදි කරලා තියෙනවා මේ කුලියාපිටිය නගරයේ මැදියම. ඉතින් නමුත් ඒකේ වැඩ අවසන් කරලා ඒකේ ප්‍රයෝජන ගන්න ඒකට මූල්‍ය ශක්තිය නැහැ. දැවන්ත ගොඩනැගිල්ලක්. ඒ නිසා ණය වෙලා අර ඔය ප්‍රාදේශ සභාව වලට වගේ ව්‍යාපෘති වලට ණය දෙන ආයතනයක් තියෙනවා. මට ඒක නම මතක් වෙන්නේ. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ යටතේ තියෙනවා මේ ආයතනයක්. ඒකෙන් දෙනවා මේ අරමුදල් දෙනවා. ඉතින් ඒකෙන් ණය අරගෙන තමයි ඉදි කරලා තියෙන්නේ. නමුත් ඒක අවසන් කරගන්න ඒක ඉතුරු ප්‍රයෝජන ගන්න හැකියාවක් නැහැ නගර සභාවට. අන්න මූල්‍ය තිරසරභාවයේ ප්‍රශ්නේ. ඊට පස්සේ පාරිසරික තිරසරභාවය කියලා කියන්නේ ව්‍යාපෘතිය මගින් පරිසර හානියක් සිදු නොකර කොහොමද මේ පාරිසරික සම්පත් කළමනාකරණය කරගෙන ව්‍යාපෘතිය යන්නේ කියලා නේ. දැන් හිතන්න අර මං මුලින්ම ඔයාලට කියපු අර කොහු ව්‍යාපෘතිය. ඒකේ අපජලය වගා බිම් වලට ගිහිල්ලා
වගා කරන ඒවාට බාධාවක් සිද්ධ වෙනවා නම් අන්න එතන පාරිසරික තිරසාරභාවය නැහැ. දැන් ගැටලුවක් තියෙනවා. එතකොට මෙහෙනම් ඔයාලා මතක තියාගන්න මේ ව්‍යාපෘතියක තිරසාරභාවයේදී මෙන්න මේ අංශ ගැන අවධානය යොමු කරලා අපි මේ ව්‍යාපෘතියක් කරන්න ඕනේ. එහෙම වුණොත් තමයි ඒකේ ප්‍රතිලාභ අඛණ්ඩව ගැටලුවක් නැතුව දිගින් දිගටම අපිට ගන්න පුළුවන් වෙන්නේ. සරලව මේ කියවොත් අපේ උදව් නැවතුවත් ව්‍යාපෘතිය දිගටම සාර්ථකව ක්‍රියාත්මක වේද යන්න සොයා බැලීම. අපේ මෙදිහත් වීම නතර කරත් මේක වැටෙන්නේ නැතුව යනවා නම් අන්න තිරසරභාවය තියනවා කියලා අපි සලකනවා. හරි. ඔන්න ඔය මේ කෙටි සටහන් වලට ඕන කරන ඔය කාරණා ටිකක් මම ඔය දුන්නේ. මම තව ටිකක් මේ වගේ මම තව ටිකක් ඔයාලට ඔය කෙටි සටහන් වලට එන්න පුළුවන් ඒවා ටිකක් තව ටිකක් මම දෙන්නම්. ඒ අතරතුර අපිට තව සාකච්ඡා කරන්න ඔයාලගේ දැන් විභාගේ කවදා විතර තියෙයිද? හ්ම්. දැන් මට ලබන දැන් කියන්නේ හෙට දවසෙත් මම කරනවා. හෙට දවසේ මම උත්සාහ කරන්නේ මේ පේපර් එකක් සාකච්ඡා කරන්න. පේපර් එකක් සාකච්ඡා කරන්නම්. ඒ කරලා හෙට කරාට පස්සේ මට ඊළඟ සතියේදී කරන්න බැරි වෙනවා මගේ මෙහි එක්සෑම් එක. එතකොට ඒ අතර අපි බලමු කොහොම හරි arrange කරගමු ඒ පේපර් පාස් පේපර්ස් අරගෙන පාස් පේපර්ස් ඩිස්කස් කරලා ඒ විදිහට අපි වැඩේ සූදානම් වෙමු. අද කරපු එකේ මම රෙකෝඩින් එක දෙන්නම්. හරි. එහෙනම් මම අදට නතර කරනවා මෙතනින්. මේවා නැවත නැවත බලන්න විශේෂයෙන් මේ කෙටි සටහන් ලියන්න අපි ඔය කලින් සාකච්ඡා කරපු ගැටලු විශ්ලේෂණය, අරමුණු විශ්ලේෂණය ඒවත් එක්ක ඒ කියන ඒවා බලන්න. නැවත නැවත ඊට පස්සේ පේපර්ස් අරගෙන ලියන්න පුළුවන් පේපර්ස් වලට ඔයාලා තනියෙන් ලියන්නත් උත්සාහ කරන්න. දෙසැම්බර් 13 එක්සෑම් තියෙනවා කියලා තමයි දැන් කියන්නේ නේ. දෙසැම්බර් 13 කියලා කියන්නේ දැන් අද නොවැම්බර් 22යි හෙට 23යි. එතකොට ඊළඟ සතිය 30 31 වෙනවා. 30 31 වෙනවා. එතකොට දෙසැම්බර් වල අපිට එක සතියක් විතර තමයි තියෙන්නේ නේ. දෙවෙනි සතිය තියෙනවනේ. 13 කියලා කියන්නේ දෙවෙනි සතියනේ බොහෝ දුරට. හරි. බලමු කොහොම හරි next week එකේද හෙට නෙමෙයි ඊළඟ සෙන්සුරාදාට මම උපරිම උත්සාහ කරනවා. දැන් මගේ විභාගත් එක්ක arrange මේවා කරගෙන කලපගෙන කොහොම හරි කරන්න. දෙසැම්බර් 13 විභාගයේ තිබ්බට ප්‍රශ්නයක් නැහැ. අපිට මේ කියන දවස් දෙක තුන ඇති වැඩ ඉවර කරගන්න ප්‍රශ්නයක් නැහැ. මේ ෆිසිකල් ක්ලාස් තියනවාද කියලා දාලා තිබ්බ ෆිසිකල් ක්ලාස් කරන්න ඇත්තටම මම තාම මට එන්න මගේ මේ සෙමෙස්ටර් එකේ ඉවර වෙන කාලේ දැන් දෙසැම්බර් 13 වෙද්දි ඉවර වෙන්නේ නැති හැඩයක් තියෙනවා. බලමු දෙසැම්බර් පළවෙනි සතියේ වගේ මට එන්න පුළුවන්කමක් තිබ්බොත් මම ෆිසිකල් කරනවා. එහෙම බැරි වුණොත් මේ විදිහට ඔන්ලයින් තමයි වැඩේ ඉවර කරන්න වෙන්නේ. කොහොමවත් බය වෙන්න එපා. ඔයාලට දැන් මේ කරන විදිහෙන් ඔයාලට මේ හොඳටම ප්‍රමාණවත් මේ විභාගය කරගන්න කිසි ගැටලුවක් නැහැ. ලකුණු 40 ගන්න හොඳටම ඇති. 40 නෙමෙයි 40න් එහාට ඔබට ගන්න තමයි මේ උත්සාහ කරන්න ඕන. ලකුණු 70ක් 80ක් ගන්න ඕනේ ඉතින් නේද? හරි. එහෙමනම් මම මේ රෙකෝඩින් එක දාන්න මම අදට මෙතනින් නතර කරන්න. හෙට දවසේ අපි මේ කතා කරමු පේපර් එකක් සම්පූර්ණයෙන්ම. හරි එහෙනම්. ලකුණු 50 කරාද? ලකුණු 40 කියන එක ලකුණු 50 කරලා තියෙන දැන් නේ. එහෙනම් පොඩ්ඩක් ගේමක් තියෙනවා නේද?
වැඩේ සිම්පල් නෑ. එහෙනම් පොඩ්ඩක් ගේමක් තියෙනවා. හ්ම්. ලකුණු 50ක් කියලා කියන්නේ අනිවාර්යෙන් ඒතකොට මේ භාගයක් ගන්න මේපයි නේ. හරි. කොහොම හරි අපි පුළුවන් ලකුණු 50 නෙමෙයි ලකුණු 75ක් 80කට අපි try කරමු. නේද? 80කට try කරන් පස්සේ අඩුම තරමේ 60ක 70කවත් නතර වෙයිනේ. හරි එහෙනම් අපි හෙට මේ පේපර් එක කතා කරමු.